හරි නම් ඉවල්ලි අද මොලිකියුලර් බයොලොජි 4 වෙනි වීඩියෝ එක මෙතනදී අපිට කතා කරන්න තියෙන්නේ ජාන තාක්ෂණය ගැන. එතකොට අපි වීඩියෝ එකට යන්න කලින් නෙමෙයි පාඩමට යන්න කලින් බලමු මොකද්ද ජාන තාක්ෂණය කියන්නේ. හරිද? පොඩි ඕවර්විව් එකක් වගේ ගත්තොත් එහෙම මොකද්ද ජාන තාක්ෂණය කියන්නේ? ජානනේ. හරිද? ජාන. එතකොට අපි කතා කරන්න ඕනේ මෙතන ජාන ගැන. ජාන තියෙන්නේ කොහෙද? වර්ණ දේහවල යම් නිශ්චිත පතයක. හරිද? ජානයක් කියන්නේ මොකද්ද? DNA කොටසක්නේ නේද? නැත්තම් නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක්. වර්ණ දේහයක තියෙන නිශ්චිත නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලකට තමයි අපි ජානයක් කියලා කියන්නේ. හරිද? මෙන්න මේ ජාන අපිට පාවිච්චි කරන්න පුළුවන් එක එක වැඩවලට. හරිද? එක එක වැඩවලට ගන්නවා. ඕකට තමයි අපි කියන්නේ ජාන තාක්ෂණය කියන්නේ. මොනවාද මේ ගන්න වැඩ? එක මෙහෙමයි. හරිද? දැන් මෙහෙම හිතන්න. ඔන්න මෙතන ඉන්නවා මිනිස්සෙක්. මෙයාගේ ඇඟ ඇතුලේ තියෙනවා ඉනිසියුලින් නිපදවන ප්‍රෝටීන් එක. හරිද? ඉනිසියුලින් නිපදවනවා. මෙයාගේ ගැස්සේ ඉනිසියුලින් නිපදවනවා. මේක පාලනය කරන්න ඉන්නවා ජානයක්. නේද? මොකද්ද? ඉනිසියුලින් නිපදවනවා කියන එක ලක්ෂණයක්. ඒක පාලනය කරන්න ඉන්නවා ජානයක්. ඊළඟට තව මිනිස්සෙක් ඉන්නවා. හරිද? තව මිනිස්සෙක් ඉන්නවා. මෙයා ගත්තාම මෙයාගේ ඉනිසියුලින් නිපදවන එක නැවතිලා. හරිද? ඉනිසියුලින් නිපදවන එක නැවතිලා. එතකොට ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි මෙයාට බෑ අපේ වැඩිපුර තියෙන ග්ලූකෝස් ටික අර ග්ලූකෝස් ඒ කියන්නේ රුධිරයේ තියෙන වැඩිපුර තියෙන ග්ලූකෝස් ටික අඩු කරන්න බෑ. ග්ලයිකෝජන් බවටපත් කරන්න හරි මොකක් හරි ක්‍රමයකින් ග්ලූකෝස් ටික අඩු කරන්න මෙයාට බෑ. හරිද? එතකොට මෙයාට ජීවත් වෙන්න අමාරුයිනේ. එතකොට අපිට මෙයාට કૃත්‍රිමව ඉනිසියුලින් දෙන්න පුළුවන්. හරිද? કૃත්‍රිමව ඉනිසියුලින් දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙයාගේ ඉනිසියුලින් හැදෙන්නේ නැත්නම් විතරයි. හරිද? ඉනිසියුලින් හැදෙන්නේ නැහැ කියලා අපි හිතමු. එතකොට මෙයාට કૃත්‍රිමව ඉනිසියුලින් දෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි ළඟ ඉනිසියුලින් තියෙන්න ඕනේ. අපිට පුළුවන් ද මෙන්න මේ වගේ හැදෙන කෙනෙක්ගෙන් ඉනිසියුලින් ගන්න? බෑ. හැදෙන කෙනෙක්ගෙන් ඉනිසියුලින් ගන්න බෑ. එහෙම ගන්නව නම් මෙයාලා ඉතින් මේ මරලා තමයි ගන්න වෙන්නේ. හරිද? අර නිකම්ම මෙයාලගෙන් ගිය තියෙන ඉනිසියුලින් ටිකක් අපිට නිස්සාරණය කරලා එළියට ගන්න බෑ. හරිද? ඒකට එහෙනම් මෙයාලා මරන්න ඕන. එතකොට ඒ වැඩේ හරියන්නේ නැහැ නේ. ඒ වැඩේ හරියන්නේ අපිට පුළුවන් වුණා නම් මෙයා ළඟ තියෙනවනේ මේ දැන් මං කියවනේ මෙයාගේ ඉනිසියුලින් හැදෙන්නේ නැහැ කියලා. මෙයාගේ ඉනිසියුලින් හැදෙන්නේ නැහැ. හරිද? ඉනිසියුලින් හැදෙන්න තියෙන හේතුව මොකද්ද? අර ආර්ච්බෝල්ඩ් ගැරට් කියන කෙනා කිව්වා වගේ ජානේ මොකක් හරි අවුලක්. හරිද? ජානේ මොකක් හරි අවුලක්. එතකොට අපිට කරන්න බෑ අපිට මෙයාගේ ළඟ තියෙන ජානේ ප්‍රතිස්ථාපනය කරනවා වගේ වැඩක් කරන්න තරම් අපේ තාම තාක්ෂණයේ දියුණුවක් නැහැ. හරිද? එහෙම එච්චර ලොකුවට තාක්ෂණයේ දියුණුවක් නැහැ. හැබැයි අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මෙයා ළඟ තියෙනවනේ මේ ජානේ. හරිද? මෙයා ළඟ තියෙන ජානේ. ඔය ජානේ අරගෙන අපිට පුළුවන් බැක්ටීරියාවක් වගේ කෙනෙක් අස්සට දාලා හරිද? බැක්ටීරියාවක් වගේ කෙනෙක් අස්සට මෙයා ළඟ තියෙන ජානේ දානවා. දාලා මේ බැක්ටීරියාව වගේ කෙනා අස්සේ පුළුවන් අපිට ඉනිසියුලින් හදාගන්න. හරිද? එයා අස්සේ ඉනිසියුලින් හදන්න පුළුවන්. දැන් බැක්ටීරියාවක් වගේ කෙනෙක් ගත්තොත් එයාලට ඉක්මනට අර මේ වෙලා එයාලගේ සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන්. එයාලගේ සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන් ඉක්මනට. එතකොට මේ ජානේ තියෙන කට්ටිය ඉක්මනට වැඩි වෙනවා. එතකොට ඉක්මනට ඉනිසියුලින් ගොඩක් හදාගන්නත් පුළුවන්. හරිද? ඉනිසියුලින් ගොඩක් හදාගන්නත් පුළුවන්. එතකොට අපිට එයාලගේ ළඟ තියෙන ඉනිසියුලින් ටික නිස්සාරණය කරලා අරගෙන මෙන්න මේ ඉනිසියුලින් නැති කෙනාට දෙන්න පුළුවන්. හරිද? හැබැයි මෙයාගෙන් කෙලින්ම ගන්න බෑ. මෙයාගෙන් ජානේ අරගෙන එහෙම කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ වැඩක් කරද්දි හරිද? ඔය ඒ කියන්නේ ජානයක් එළියට ගන්න එක, ඒ ජානේ හරි විදිහට මේ ක්ලෝන් කරන එක නැත්නම් කියන්නේ වැඩි කරලා ගන්න එක, ඒ වගේ දේවල් වලට තමයි අපි ජාන තාක්ෂණය කියලා කියන්නේ. අපි බලමුකෝ ජාන තාක්ෂණය මොනවද තියෙන්නේ කියලා. එතකොට ජාන තාක්ෂණය ගත්තාම මුලින්ම මොකද්ද කරන්න ඕනේ? අපි සෛලකින් අර හරියටම ජාන එළියට ගන්න ඕනේ නේද? සෛලකින් ජාන එළියට ගන්න ඕනේ. ඕකට අපි කියනවා DNA විසංගමනය කියලා. හරිද? එතකොට ඒ කියන්නේ සෛලකින් ජානය එළියට ගන්න එකට අපි කියනවා DNA විසංගමනය. එහෙම නැත්නම් අර ජානය හරියට වැඩ කරපු මිනිහගෙන් ඒ ජානය එළියට ගන්න එකට අපි කියනවා
DNA විසංගමනය කියලා. ඒකට DNA විසංගමනය කියන්නේ නැත්නම් ජාන විසංගමනය නොකිය DNA විසංගමනය කියන්නේ මෙන්න මෙහෙම හේතුවක් නිසා. මොකක්ද දන්නවද? අපිට බෑ හරිද? අපිට බෑ මෙයාගේ ජානය හරියටම මේකයි කියලා කියන්නේ. සෛලේ න්‍යෂ්ටිය ඇතුලේ නියුක්ලියෝටයිඩ් ගොඩක් තියෙනවනේ. නියුක්ලියෝටයිඩ් මේ විදිහට ගොඩක් තියෙනවා. න්‍යෂ්ටික අම්ල ගොඩක් තියෙනවා. හරිද? න්‍යෂ්ටික අම්ල ගොඩක් තියෙනවා. එතකොට ඔය න්‍යෂ්ටික අම්ල වල එක තැනකනේ කොහේ හරි එක තැනක තමයි කොහේ හරි මේ ජානය තියෙන්නේ. නේද? එක තැනක තමයි ජානය තියෙන්නේ. ඔතනින් අපිට හරියටම මෙයා වඳුරගෙන කෙලින්ම ජානය විතරක් එළියට ගන්න බෑ. හරිද? ජානය විතරක් එළියට ගන්න බෑ. ඒ නිසා අපි සෛලයකින් සම්පූර්ණ නියුක්ලියෝටයිඩ් ටික එළියට ගන්නවා. සම්පූර්ණම DNA ටික එළියට ගන්නවා. හරිද? මුලින්ම. ඒක නිසා අපි ඒකට කියනවා DNA විසංගමනය කියලා. DNA විසංගමනය. එතකොට DNA විසංගමනයෙන් තමයි ජාන තාක්ෂණය කියන එක ආරම්භ වෙන්නේ. DNA විසංගමනයෙන් ආරම්භ වෙලා ඉස්සරහට යන කතාවට අපි කියනවා ජාන තාක්ෂණය කියලා. අපි ජාන තාක්ෂණයේ වෙන ප්‍රධාන පියවරවල් ටික නිකමට ඔලුවට දාගමු. හරිද? නිකමට ඔලුවට දාගමු. පළවෙනියටම මොකක්ද වෙන්නේ? කොහෙන්ද පටන් ගන්නෙ? DNA විසංගමනය. ඊළඟට මේ එළියට ගත්ත DNA වලින් දැන් අපි ගන්න ඕනේ එළියට මේ සේරම ටික ගන්න ඕනේ. ඒකෙන් අපිට ඕනි කට්ටියව කපා ගන්න ඕනේ. අපිට ඕනි ජානයේ තියෙන එක්කෙනාව කපා ගන්න ඕනේ. නේද? අපිට ඕනි එක්කෙනාව කපා ගන්න ඕනේ. දෙවෙනියට මොකද්ද කරන්නේ? මේ DNA එක කෑලි වලට කඩනවා. නැත්නම් කපලා ගන්නවා. හරිද? මෙයා තමයි දෙවෙනියා. ඊළඟට අපි තුන්වෙනියට ගත්තාම දැන් අපිට කෑලි වලට ඇදුවම මේ වගේ කෑලි ගොඩක් තියෙනවනේ. හරිද? අපිට තාම කියන්න බෑ. අපිට තාම නියුක්ලියෝටයිඩ් ටික දිහා බලලා කියන්න බෑ කවුද හරියටම අපේ ජාන කියලා. කියන්නේ අපිට නියුක්ලියෝටයිඩ් ටික දිහා බලන්න බෑ. හරිද? ඒ නිසා අපි මෙයාලව පිළිවෙලකට වෙන් කරගන්නවා. ඒ කියන්නේ අපි දන්නවා මෙතනින් එක්කෙනෙක් තමයි කියලා ඒ එක්කෙනාව ගානට ගන්න ඕන නිසා පිළිවෙලකට වෙන් කරගන්නවා. ඒ කියන්නේ නිකන් අවුල් ජාලයක් වගේ තියෙන එක හරි පිළිවෙලකට වෙන් කරගන්නවා. ඔක කරන්නේ අපි ඇගරෝස් ජල විද්‍යුතාගමනය කියලා එකකින්. හරිද? ඇගරෝස් ජල විද්‍යුතාගමනය. එතකොට අපි ඊළඟ එක තමයි ඇගරෝස් ජල විද්‍යුතාගමනය. මේ ටික කතා කරන්න හොඳ ඉස්සරහට මම මේක ඕවර්විව් එකක් විතරයි දෙන්නේ. මේකෙන් මේ ඇගරෝස් ජල විද්‍යුතාගමනය කියන එකෙන් ප්‍රමාණය අනුව අපි වෙන් කරගන්නවා අර DNA කැලි ටික. DNA අපිට හම්බෙච්ච කැලි ටික. ඊළඟට ඒ වෙන් කරගත්තනේ දැන්. ඔන්න අපි දැන් ගානට වෙන් කරගත්ත ප්‍රමාණය අනුව. හරිද? ප්‍රමාණය අනුව මේ විදිහට වෙන් කරගන්නවා. මේ අයගෙන් එක්කෙනෙක් අතේ අපි දන්න ඕන ජානෙ ඉන්නවා කියලා. හරිද? එක්කෙනෙක් අතේ ජානෙ ඉන්නවා. අපි හරියටම දැනගන්න ඕනේ කාතේද ජානෙ තියෙන්නේ කියලා. හරිද? කාතේද ජානෙ තියෙන්නේ කියලා. ඒක දැනගන්න අපි පාවිච්චි කරනවා අපි ළඟ ඉන්නවා මෙහෙම කෙනෙක්. දැන් මම හිතන්න මම තමයි ජානේ. හරිද? මේ ගොඩේ මම ඉන්නවා. කොහෙට හරි වෙලා ඉන්නවා. හරියටම දන්නේ අපි දන්නේ. ඒ කියන්නේ ඔයාලා දන්නේ මම කොතනද ඉන්නේ කියලා. ඔයාලට මාව හොයාගන්න ඕනේ. හරිද? ඔයාලා මෙහෙම විසික් කරනවා කැප් එකක්. කැප් එකක් විසික් කරාට පස්සේ මොකක්ද වෙන්නේ? ඒ කැප් එක ගිහිල්ලා සෙට් වෙන්නේ මට විතරයි. හරිද? මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා. මෙහෙම කැප් එකක් විසික් කරාම ගිහිල්ලා සෙට් වෙන්නේ මට විතරයි. අන්න ඒ වගේ කැප් එකකට අපි කියනවා ඒෂණයක් කියලා. හරිද? ඒෂණයක් කියලා කියනවා. ඒකෙන් මොකද්ද කරන්නේ? දැන් කැප් එක වැටෙන්නේ මටනේ. එතකොට මාව අඳුර ගන්න පුළුවන්. ජානේ අඳුර ගන්න අපි පාවිච්චි කරනවා මේ DNA ඒෂණ කියලා. හරිද? ඒෂණ කියලා. ඒෂණයක් ගත්තාම ඒෂණයක් කියන්නේ තනිදාම DNA කෑල්ලක්. හරිද? තනිදාම DNA කෑල්ලක්. එතකොට DNA එකක් ගත්තාම දිත්තදාමයිනේ. DNA එකක් ගත්තාම දිත්තදාමයි. එතකොට මෙතන තියෙන DNA කැබලිත් දිත්තදාමයි. හරිද? දිත්තදාමයි. එතකොට අර ඒෂණයට ගිහිල්ලා මෙහෙම දිත්තදාමෙක් කෙනෙක්ට සෙට් වෙන්න බෑ. හරිද? දිත්තදාමෙක් කෙනෙක්ට සෙට් වෙන්න බෑ. මෙයාලගේ තනිදාමයකට තමයි සෙට් වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා අපි මුලින්ම කරනවා මේ දිත්තදාම කට්ටියව තනිදාම විදියට කඩා ගන්නවා. හැම එක්කෙනාම තනිදාම විදියට කඩා ගන්නවා. ඔකට අපි කියනවා DNA දුස්සභාවීකරණය කියලා. දුස්සභාවීකරණය.
දුස්වභාවීකරණය කරලා දාම වෙන් කරගන්නවා. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා දුස්වභාවීකරණය කරලා ඊට පස්සේ හයිඩ්‍රොසෙලියුලෝස් පටලයකට මාරු කරනවා කියලා. ඔය හයිඩ්‍රොසෙලියුලෝස් පටලයකට මාරු කරනවා කියන කතාව මතක තියාගන්න ඉස්සරහට කියලා දෙන්න. හරිද? මොකද්ද මේ හයිඩ්‍රොසෙලියුලෝස් පටලයක් කියන්නේ කියලා. ඊට පස්සේ අර දුස්වභාවීකරණය කරපු කෙනාට අර කැප්ටිසික් කරනවා වගේ ඒෂණය දානවා. හරිද? DNA ඒෂණ එකතු කරනවා. ඒෂණ එකතු කරනවා. ඊළඟට ඒෂණ එකතු කරලා අපිට ඕනි ජානයේ තියෙන කෙනා අඳුර ගන්නවා. අඳුරගෙන ඊට පස්සේ ඒ කට්ටිය පිටපත් කරගන්නවා. මෙච්චරයි ජාන තාක්ෂණයට අයිති වෙන්නේ. හරිද? ජාන තාක්ෂණයට අයිති වෙන්නේ මේ ටික. පිටපත් කරන එක ආකාර දෙකකට කරන්න පුළුවන්. එක්ක ක්ලෝනකරණය මගින් කරන්න පුළුවන් නැත්නම් පොලිමරේස් දාම් ප්‍රතික්‍රියාව නැත්නම් PCR කියලා කියනවා. එක්ක ක්ලෝනකරණය කියන්නේ ජීවස්තව වෙන එකක්. ඒ කියන්නේ ජීවියෙක් ඇතුළේ වෙන එකක්. PCR නැත්නම් පොලිමරේස් දාම් ප්‍රතික්‍රියාව කියන්නේ නලයක් ඇතුළේ වෙන එකක්. ඒ කියන්නේ විද්‍යාගාරයක් ඇතුළේ නලයක් ඇතුළේ වෙන එකක්. ක්ලෝනකරණය ගත්තාම ජීවියෙක් මොකක් හරි ජීවියෙක් ඇතුළේ වෙන එකක්. මේවා අපිට අවශ්‍ය ඥානය පිටපත් කරගන්නවා. හරිද? ඕක තමයි ඥාන තාක්ෂණයේ පියවර. ඊළඟට අපි ඥාන තාක්ෂණයෙන් ගන්න ඥාන ටික තියෙන්නේ. අන්න ওই ඥාන ටික පාවිච්චි කරනවා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයට. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියන්නේ අපේ පාඩමේ ඊළඟ කෑල්ල. හරිද? මේ ගන්න ඥාන ටික අපි පාවිච්චි කරනවා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයට. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිසංයෝජිත ජීවීන් හදන්න පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඥාන චිකිත්සාව කියලා එකක් තියෙනවා. ඒකට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒක පාවිච්චි කරන්න පුළුවන්. අපි ඥාන තාක්ෂණය ගැන කතා කරමු. ඥාන තාක්ෂණයෙන් තමයි ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය එන්නේ කියන එක මතක තියාගන්න. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය එන්නේ කියන එක මතක තියාගන්න. එතකොට ඥාන තාක්ෂණයේදී අපි ඔන්න දැන් අපි ඥානයක් එළියට ගන්න හදන්නේ. හරිද? පළවෙනි පියවර මොකද්ද? DNA විසංගමනය. DNA විසංගමනයේදී ප්‍රධාන කරුණු මොනවාද? මෙහෙම. DNA විසංගමනයනේ. මේකේදී අපි මොකද්ද කරනවා කිව්වේ? සෛලයේ න්‍යෂ්ටිය ඇතුලේ ඉන්නවා. නියුක්ලියෝටයිඩ්. නැත්නම් න්‍යෂ්ටික අම්ල. හරිද? න්‍යෂ්ටික අම්ල ඉන්නවා. අපි මොකද්ද කරන්නේ? මේ න්‍යෂ්ටික අම්ල ටික සෛලයෙන්ම එළියට ගන්නවා. හරිද? න්‍යෂ්ටික අම්ල ගත්තාම මෙයා ගොඩක් දිගයිනේ මං කිව්වා සූන්‍යෂ්ටිකය මීටර 2ක් විතර දිගයි කියලා. සම්පූර්ණ දිග ගත්තාම මීටර 2ක් විතර ඇති. ප්‍රාග්න්‍යෂ්ටිකය නම් දිග නැහැ. හරිද? දිග නැහැ. එතකොට අපි කෙලින්ම අර එක ඥානයක් විතරක් නෙමෙයි ගන්න. ඒ කියන්නේ මේ දිගාස්සේ අපිට හොයන්න බෑ. අපිට ඕනි අදාළ ඥානය හොයන්න බෑ. ඒ නිසා අපි මේ සම්පූර්ණ දිගම එළියට ගන්නවා. ඒ කියන්නේ මීටර 2ක් දිග සම්පූර්ණ DNA එකම එළියට ගන්නවා. හරිද? එළියට ගන්නවා. ඒ එළියට ගන්න එකට අපි කියනවා DNA විසංගමනය කියලා. DNA විසංගමනයේට අපි සෛලයේ මේ සෛල බිත්ති කඩනවා. නැත්නම් සෛල බිත්ති අඹරනවා. ඊළඟට තව කියනවා මේ සමජාතීකරණයට ලක් කරනවා කියලා. ඔය වගේ වැඩ තියෙනවා. ඒ කියන්නේ DNA විසංගමනය යටතේ තව පියවර ටිකක් අපිට කතා කරන්න තියෙනවා. හරිද? ඒවා තමයි ඉස්සරහට තියෙන්නේ. එතකොට සරල කතාව DNA විසංගමනය කියලා කියන්නේ මෙන්න මේ න්‍යෂ්ටි ඇතුලේ තියෙන න්‍යෂ්ටික අම්ල ටික මෙන්න මේ විදිහට එළියට ගන්න එක. හරිද? ওই විදිහට එළියට ගන්න එක. ඔහොම එළියට ගන්න අයව අපිට පාවිච්චි කරන්න පුළුවන් එක එක වැඩවලට. මේ විදිහට ගන්න අයව එක එක වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම ගන්න වැඩේ මොකද්ද? මෙයාලව කැබලි කරලා අර අපේ ඥාන තාක්ෂණයේ ඉතුරු වැඩි කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊට අමතරව මොන වගේවත් අපවිත්‍ර වෙලා නැති සංශුද්ධ DNA ගන්න. ඒ කියන්නේ ඔය ප්‍රෝටීන් එහෙම එක්කනේ දැන් DNA තියෙන්නේ. ඒ ප්‍රෝටීන් ටික එහෙම අයින් කරලා සෛලයේ කැලි එහෙම තියෙනවා. ඒවා අයින් කරලා සංශුද්ධ DNA ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකේ වැදගත්කම මොකද්ද? අපිට මේ DNA ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. හරිද? මෙතනින් සෛලයෙන් එළියට DNA ගත්තාම එතනින් එහාට තියෙන ඒක ගැන අධ්‍යයනය කරන්න, ඒකෙන් වැඩ කරගන්න. අන්න ඒ වැඩ ටික තමයි මේ කියන්නේ. හරිද? එතකොට DNA වල ව්‍යුහය, රසායනික පදනම වගේ ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. ඊට අමතරව DNA එකයි අර හිස්ටෝන් ප්‍රෝටීන වගේ තියෙනවනේ. හිස්ටෝන් ප්‍රෝටීන තියෙනවා මෙයාලා අතර. මෙයාලා ළඟ ප්‍රෝටීන් එහෙම තියෙනවා. හිස්ටෝන් විතරක් නෙමෙයි.
හරිද? අන්නේ ප්‍රෝටීනයි මේ DNA එක අතර තියෙන අන්තර්ක්‍රියා මොනවද කියලා අධ්‍යයනය කරන්න පුළුවන්. අන්තර්ක්‍රියා මොනවද කියලා අධ්‍යයනය කරන්න පුළුවන්. ඊළඟට තව DNA දෙමුහුම් කරණයට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ DNA එක එක අය ඒ කියන්නේ තව එක්කෙනෙක් ගලවනවා එයාලගෙන් කැලලක් මේ විදිහට ඉවර කරනවා. ඒ කියන්නේ මේ හිතන්න සෛල දෙකක් තිබුණා. හරිද? ජීවින් දෙන්නෙක්ගේ සෛල දෙකක් මේ විදිහට තියෙනවා. මෙයාගෙනුත් DNA එක ගලවලා ගන්නවා. මේ සෛලෙනුත් DNA එක ගලවලා ගන්නවා මේ විදිහට. මෙන්න මෙහෙම ගන්නවා. අරගෙන මෙයාගෙන් මේ විදිහට මෙයාගෙන් කැලලක් ගලවලා ගන්නවා. මෙන්න මේ කැලල ගලවලා ගන්නවා කියනවා. මේ කැලල මේ විදිහට ගලවලා ගන්නවා. මෙයාගෙනුත් මේ කැලල මේ විදිහට ගලවලා ගන්නවා. මෙන්න මේ විදිහට. මේ දෙන්න එකට එකතු කරලා මේ දෙන්න එකතු කරලා අලුත් DNA එකක් හදනවා. ඔකට තමයි DNA දෙමුහුම් කරණය කියලා කියන්නේ. මේ DNA මික්ස් කරනවා. DNA මික්ස් කරන එක එක අයගෙන් ගන්න DNA එකට මික්ස් කරන එකට අපි කියනවා දෙමුහුම් කරණය කියලා. හරිද? ඊළඟට PCR වලට පාවිච්චි කරන්න පුළුවන්. PCR කියේ මොකද්ද? පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව. ඒකෙන් මොකද්ද වෙන්නේ? ඒකෙන් නාලස්තෝ. ඒ කියන්නේ නලයක් ඇතුලේ මේ විද්‍යාගාරයක නලයක් ඇතුලේ මේ DNA ප්‍රමාණය වැඩි කරගෙන යන්න පුළුවන්. හරිද? වැඩි කරගෙන යන්න පුළුවන්. එතකොට PCR පාවිච්චි කරන ඕනේ අපේ මේ රෝග විනිශ්චය සඳහා. රෝග විනිශ්චයට වගේ එකට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ක්ලෝන කරණයට ගන්න පුළුවන්. ඊළඟට මෙයාගේ ඇස්සේ තියෙන ප්‍රවේණික කරුණු අධ්‍යයනය කරන්න ගන්න පුළුවන්. එහෙම පොඩි මේ කියන්නේ ටිකක් තියෙනවා විසංගමනය කරන ඒවා භාවිතා කරන ටිකක් තියෙනවා. හරිද? ඊළඟට දැන් ඔන්න අපි ජීවියාගේ තියෙන සේරම DNA ටික එළියට ගත්තා. එළියට ගන්න තියෙන පියවරවල් ටිකක් තියෙනවා. හරිද? එළියට ගන්න එකට අපි කිව්වා DNA විසංගමනය කියලා. විසංගමනය ඇස්සේ පියවරවල් කිහිපයක් තියෙනවා. මොනවාද මේ පියවරවල්? පියවරවල් පහක් තියෙනවා. පළවෙනි එක සමජාතීකරණය හා සෛල බිඳ දැමීම. සමජාතීකරණය හා සෛල බිඳ දැමීම. ඕකෙදි මොකද්ද වෙන්නේ? ඕකෙදි වෙන්නේ සෛලය තිබුණානේ. මෙහෙම සෛලය තිබුණා. හරිද? ඔය සෛලයේ සෛල පටලය ඇඹරීමට ලක් කරනවා. නැත්තම් සමජාතීකරණය කියලා ප්‍රතික්‍රියාවක් කරනවා. මේකෙන් සෛල පටලය විනාශ කරලා දානවා. හරිද? විනාශ කරලා දාලා සෛලය විනාශ කරලා දාලා මේ න්‍යෂ්ටි ඇස්සේ තිබුණ DNA ටික එළියට ගන්නවා. න්‍යෂ්ටි ඇස්සේ තිබුණ DNA ටික එළියට ගන්නවා. ඔකට තමයි සමජාතීකරණය හා සෛල බිඳ දැමීම කියලා කියන්නේ. ඒකට අපි පාවිච්චි කරන එන්සයිම් මෙහෙමත් සාමාන්‍යයෙන් බැක්ටීරියාවන්ගේ ඇස්සේ තියෙනවා ලයිසෝසෝයිම් කියලා එන්සයිම් එකක්. නැත්නම් ලයිසෝසෝයිම් තියෙනවා. මේ ඒ වගේ අර බැක්ටීරියාවන්ගේ සෛල බිත්ති ජාරණය කරලා දාන්න පුළුවන්. හරිද? බැක්ටීරියාවන්ගේ සෛල බිත්ති ජාරණය කරන්න පුළුවන්. ඔයාලට මේ සෛල චක්‍රයක් බැක්ටීරියාවන්ගේ සෛල චක්‍රයක් වගේ උගන්වනවානේ. ඒකෙදි එහෙම කියලා දෙනවා. හරිද? ජාරණය කරලා දාන්න පුළුවන්. එතකොට ඒ පළවෙනි පියවර මොකද්ද? එළියට ගත්තා. හරිද? එළියට ගත්තා. මෙන්න මේ විදිහට DNA එක එළියට ගත්තා. එළියට ගත්තට ප්‍රශ්නේ මොකද්ද? එළියට ගත්තට පස්සේ මෙන්න මෙයාලා විනාශ වෙන්න පුළුවන්. හරිද? අපේ තියෙනවා ඇඟේ තියෙනවා නියුක්ලියේස් එන්සයිම. නියුක්ලියේස් එකක් කියලා කියන්නේ නියුක්ලියෝටයිඩ් විනාශ කරන එක. හරිද? නියුක්ලියෝටයිඩ් විනාශ කරන එක. මෙයාලව මේ නියුක්ලියෝස් එන්සයිම් වලින් හායනය කරන්න පුළුවන්. DNA වලට තියෙන නියුක්ලියෝස් එන්සයිමේ තමයි ඩිऑක්සිරයිබෝ නියුක්ලියේස් කියලා කියන්නේ. DNAS කියලා කියනවා. හරිද? DNAS මෙන්න මේ විදිහට ලියන්නේ. DNAS කියලා දානවා අඩුයි DNAS කියලා තමයි ලියන්නේ. හරිද? ඩිऑක්සිරයිබෝ නියුක්ලියේස් කියන එන්සයිම් එකෙන් පුළුවන් මේ DNA එක හායනය කරලා දාන්න නැත්නම් කඩලා දාන්න පුළුවන්. ඔය වැඩේ කරන්නේ නැතුව, ඒ කියන්නේ හායනයට ලක් කරන්නේ නැතුව තියාගන්න අපි පාවිච්චි කරනවා මේ DNAs නිෂේධනය කරනවා. හරිද? DNAs නිෂේධනය කරනවා. මෙයා එන්සයිම් එක ගන්නෙ. මෙයා එන්සයිම් එක. එන්සයිම් වලට වැඩ කරන්න සමහර එන්සයිම් වලට ඕනි කිව්වා සහසාධක වගේ ඒවා. හරිද? සහසාධක වගේ ඒවා. කියන්නේ සමහර එන්සයිම් වලට වැඩ කරන්න ඕනි ප්‍රෝටීනමය නොවන අණු ඕනි. හරිද? ප්‍රෝටීනමය නොවන අණු. අන්න ඒ වගේ මෙයා වැඩ කරන්න ඕනි ලෝහ අණු. අර මැග්නීසියම් 2+ වගේ අපි කතා කරේ. ඒ වගේ අණු ඕනි. හරිද? අපි කරන්නේ මෙන්න මේ සහසාධක අණුව අයින් කරනවා. හරිද? සහසාධක අණුව අයින් කරනවා. එතකොට මෙයාට මෙයාගේ වැඩේ කරන්න බෑ. මෙයාට බෑ DNA වලට බෑ DNA කඩලා දාන්න.
හරිද? සහසාධක කියන අණුව අයින් කරාම DNA වලට බෑ DNA කඩලා දාන්න. එතකොට මෙයා ක්‍රියාවලිය නවත්තනවනේ නේද? මෙයා ක්‍රියාවලිය නවත්තනවා. අපි ඔය සහසාධක අයින් කරන්න පාවිච්චි කරන ඒවාට කියනවා සහසාධක කියන ඒවා අයින් කරන්න පාවිච්චි කරන ඒවාට කියනවා නකරීය කාරක කියලා. හරිද? නකරීය කාරක කියලා. මේ නකරීය කාරක එකතු කරනවා. නකරීය කාරක එකතු කරාම සහසාධකය අයින් වෙනවා. සහසාධකය අයින් වුණාම මොකක්ද වෙන්නේ? මෙයා වැඩ කරන එක නවතිනවා. මෙයා වැඩ කරන එක නැවතුනහම මේ DNA කැඩෙන්නේ නැහැ. අපි එළියට ගත්ත DNA ටික කැඩෙන්නේ නැතුව පරිස්සමට තියෙනවා. හරිද? ඕක අපිට කරගන්න ඕනි. ඊළඟට තුන්වෙනි පියවර. මේ පළවෙනි එක දෙවෙනි එක DNAs නිෂේධනය. DNAs වගේ අය නිෂේධනය. ඊළඟට තුන්වෙනි පියවර. තුන්වෙනි පියවර තමයි නියුක්ලියෝ ප්‍රෝටීන සංකීර්ණය විඝටනය. නියුක්ලියෝ ප්‍රෝටීන සංකීර්ණය විඝටනය. මොකද්ද මේ? අපි දන්නවා අපේ DNA හැම වෙලාවෙම ප්‍රෝටීන් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. හරිද? අපේ DNA ප්‍රෝටීන් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. අපිට මේ ප්‍රෝටීන් වලින් වැඩක් නැහැ. අපිට ප්‍රෝටීන් වලින් වැඩක් නැහැ. අපිට ඕන DNA කැලල විතරයි. ඩිऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් කැලල විතරයි. අපි කරන්නේ මේ ප්‍රෝටීන් සංකීර්ණ ටික අයින් කරනවා. මේ ප්‍රෝටීන් සංකීර්ණ කඩලා දානවා. ඕකට තමයි නියුක්ලියෝ ප්‍රෝටීන විඝටනය කියලා කියන්නේ. හරිද? ප්‍රෝටීන් ටික අයින් කරලා දානවා. ප්‍රෝටීන් වලින් නිදහස් කරනවා. ඕකට අපි පාවිච්චි කරන දේවල් කිහිපයක්. ඒවා තමයි උදාහරණ තමයි ඒවට SDS ශාලක. SDS ශාලක. හරිද? ඊට පස්සේ ගත්තාම ෆීනෝල්. ෆීනෝල්. තව ප්‍රෝටියෝලිටික එන්සයිම. ප්‍රෝටියෝලිටික එන්සයිම. ඊළඟට DNA විසංගමනයේ හතරවෙනි පියවර. හතරවෙනි පියවර තමයි අපවිත්‍ර කාරක අයින් කිරීම. අපවිත්‍ර කාරක අයින් කිරීම. ඒ කියන්නේ මොනවාද? දැන් මේ DNA එක තියෙනවනේ. මේ DNA එකේ තියෙන DNA එක හැරුණාම අනිත් සේරම අපවිත්‍ර කාරක. ඒ කියන්නේ මේ DNA එකේ සෛල කොටස් තියෙන්න පුළුවන්. හරිද? න්‍යෂ්ටි තිබ්බ කොටස් තියෙන්න පුළුවන්. ඊට අමතරව මේ ප්‍රෝටීන් අණු තියෙන්න පුළුවන්. ප්‍රෝටීන් එහෙම තියෙන්න පුළුවන්. ඒ සේරම නැතුව DNA එක විතරමයි අපිට ඕනි. සේරම නැතුව DNA එක විතරමයි ඕනි. ඒ සේරම අපවිත්‍ර කාරක. ඒ කියන්නේ DNA එකේ තියෙන DNA එක හැරුණාම අනිත් සේරම අපවිත්‍ර කාරකයි කියලා කියනවා. හරිද? අපවිත්‍ර කාරකයි කියලා කියනවා. එතකොට අපි අන්න ඒවා අයින් කරන්න ඕනි. ඒවා අයින් කරන්න ඕනි. ඊළඟට අපේ පස්වෙනි පියවර. හරිද? ඒවා අයින් කළත් ඔන්න අපි ඒවත් අයින් කරලා ගත්තා. සංශුද්ධ DNA එක. ඊට පස්සේ අපේ පස්වෙනි පියවර තමයි DNA අවක්ෂේපණය කියලා කියන්නේ. DNA අවක්ෂේපණය. මොකද්ද DNA අවක්ෂේපණය කියන්නේ? දැන් මේ විදිහට ගන්න අය ඉන්නේ නිකන් ජලීය මාධ්‍යයක වගේ. හරිද? මේ විදිහට ගන්න අය ඉන්නේ. ඒ කියන්නේ අර අපවිත්‍ර කාරකත් අයින් කරලා ඔක්කොම ගන්න DNA ඉන්නේ ජලීය මාධ්‍යයක වගේ. ඔන්න ඔය ජලීය මාධ්‍යයක ඉන්න කෙනා ශීත එතනෝල් කියලා කට්ටියව දාලා මේ ජලීය මාධ්‍යයක ඉන්න කෙනා ශීත එතනෝල් කියලා කට්ටියක් දානවා මෙයාට. හරිද? දාලා මේක ඝන කරනවා. ඝන මාධ්‍යයක් බවට පත් කරනවා. ඊට පස්සේ ආපහු මොකද්ද කරන්නේ? ආපහු ස්වාරක්ෂකයක් එක්ක දිය කරනවා. ස්වාරක්ෂකයක දිය කරලා ආපහු ජලීය මාධ්‍යයක් හදා ගන්නවා. මෙන්න මේ මොකද්ද ශීත එතනෝල් දාලා ශීත එතනෝල් කියන එකනව දාලා මෙයා ඝන කරන එකට තමයි අපි DNA අවක්ෂේපය කියලා කියන්නේ. අවක්ෂේපණය කියලා කියන්නේ. හරිද? අවක්ෂේපණය කියලා කියන්නේ. එතකොට අපි ඔය ස්වාරක්ෂකයක් එහෙම දාලා කරන්නේ මොකක්ද දන්නවද? අපි DNAs අයින් කරන් DNAs නිෂේධනය කරන්නේ. මේක ඇස්සේ තව RNAs එහෙමත් තියෙන්න පුළුවන් නේ. හරිද? RNAs එහෙමත් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ කට්ටියවත් අයින් කරනවා. හරිද? අන්න ඒ වගේ කට්ටියවත් අයින් කරන එක තමයි මේකෙදි කරන්නේ. ඒක තමයි මේකෙදි කරන්නේ. චාන තාක්ෂණයේ පළවෙනි පියවර තමයි DNA විසංගමනය. එහෙම නැත්නම් DNA එක එළියට ගන්න එක. DNA විසංගමනයේ පියවර 5යි. ඔන්න ඒ පියවර 5 අපි කතා කරා. ඔන්න ඒ පියවර 5 අපි කතා කරා. හරි. ආයෙත් පාරක් චුටි ඕවර්විව් එකක් බලමු. DNA විසංගමනයේ පියවර 5 මොනවාද? සමජාතීකරණය, DNAs නිෂේධනය, නියුක්ලියෝ ප්‍රෝටීන සංකීර්ණය විඝටනය, අපවිත්‍ර කාරක ඉවත් කිරීම, DNA අවක්ෂේපණය. DNA අවක්ෂේපණය. හරිද? සමජාතීකරණය හා සෛල බිඳ දැමීම. මොකද්ද වෙන්නේ? සෛලය කැඩුවා DNA ටික එළියට ගත්තා. සෛලය කැඩුවා DNA ටික එළියට ගත්තා.
සෛලය කඩන්නේ ඇඹරීම මගින් හෝ නැත්තම් මෙහෙම කුඩු කරලා අඹරනවා. ඇඹරීම මගින් හෝ නැත්තම් සමජාතීකරණය කියලා ප්‍රතික්‍රියාවක් මගින්. හරිද? ඊළඟට DNAS නිෂේධනය. මොනවාද DNAS කියලා කියන්නේ? DNAS කියලා කියන්නේ deoxyribonuclease. deoxyribonuclease. මොනවාද මේ deoxyribonuclease කියලා කියන්නේ? deoxyribonuclease කියලා කියන්නේ DNA කඩන කට්ටිය. හරිද? DNA හායනය කරන කට්ටිය. DNA එකට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ. මෙයාලා නිෂේධනය කරලා දානවා. මෙයාලා නිෂේධනය කරලා දාන්නේ කොහොමද? නකරීය කාරක එකතු කරලා. නකරීය කාරක එකතු කරාම මොකද්ද වෙන්නේ? නකරීය කාරක එකතු කරාම මෙයාගේ ක්‍රියාකාරීත්වයට වැදගත් වෙන සහ සාධක නැත්නම් ලෝහ අණු තියෙනවා. හරිද? ලෝහ අණු තියෙනවා. මෙන්න මේ ලෝහ අණු ටික අයින් කරලා දානවා. එතකොට මෙයාට හරියට ක්‍රියාත්මක වෙන්න බෑ. මෙයාට හරියට ක්‍රියාත්මක වෙන්න බෑ. ඒකෙන් මෙයාව නිෂේධනය වෙනවා. ඒකෙන් එයාව නිෂේධනය වෙනවා. ඊළඟට තුන්වෙනි පියවර නියුක්ලියර් ප්‍රෝටීන සංකීර්ණ විඝටනය. නියුක්ලියර් ප්‍රෝටීන සංකීර්ණ කියලා කියන්නේ මේ DNA එක ගොඩක් වෙලාවට ප්‍රෝටීන් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ප්‍රෝටීන් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔන්න ඔය ප්‍රෝටීන ටික අයින් කරලා දාන එකට අපි කියනවා නියුක්ලියර් ප්‍රෝටීන සංකීර්ණ විඝටනය කියලා. ඊට පස්සේ අපවිත්‍රකාරක ඉවත් කිරීම. අපවිත්‍රකාරක ඉවත් කිරීම. DNA එකක DNA එක ඇරුණම අනිත් සේරම අපවිත්‍රකාරක කියලා කියනවා. හරිද? DNA එක DNA එක ඇරුණාම අනිත් සේරම අපවිත්‍රකාරක. ප්‍රෝටීන, සෛලයේ කොටස්, සෛල කැබලි, ප්ලාස්මාව ඔය සේරම අපවිත්‍රකාරක. ඒ සේරම ටික අයින් කරලා දාන එකට කියනවා අපවිත්‍රකාරක ඉවත් කිරීම කියලා. ඊට පස්සේ DNA අවක්ෂේපණය. DNA අවක්ෂේපණය. මොකද්ද DNA අවක්ෂේපණය කියලා කිව්වේ? මේ ජලීය මාධ්‍යයක තියෙන DNA ටික, හරිද? ජලීය මාධ්‍යයක තියෙන DNA ටික ඝන මාධ්‍යයකට දානවා. ඒක කරන්නේ මේ ජලීය මාධ්‍යයට ශීත එතනෝල් කියලා ප්‍රතිකාරකයක් දානවා. ශීත එතනෝල් දැම්මහම එයා ඝන වෙනවා. එයා ඝන වෙනවා. ඔකට අපි කියනවා DNA අවක්ෂේපණය කියලා. ඊට පස්සේ ආපහු මෙයාව සාරක්ෂකයක දිය ගන්නවා. නැත්නම් බෆර් එකක දිය ගන්නවා. හරිද? සාරක්ෂකයක දිය ගන්නවා. සාරක්ෂකයක දිය කරාම මොකක්ද වෙන්නේ? RNAS කියන එකනාව ඉවත් වෙලා යනවා. හරිද? RNAS කියන එකනාව ඉවත් වෙලා යනවා. ඕකෙන් අපේ ජාන තාක්ෂණයේ පළවෙනි පියවර DNA විසංගමනය ඉවරයි. හරිද? DNA විසංගමනය ඉවරයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේක දෙවෙනි පියවරනේ. මේක දෙවෙනි පියවරට යන්න කලින් මේ ඊළඟට තියෙන්නේ මොකද්ද මේ අපි දැන් DNA ටික විසංගමනය කරානේ. විසංගමනය කරාට පස්සේ අපිට ආපු ඊළඟ පියවර මොකද්ද? අර සෛල ටික බිඳ දාන්න ඕනේ. මේ DNA එක මෙහෙම ඔන්න අපි එළියට ගත්තා. දැන් DNA විසංගමනයෙන් අපි දැන් මෙයාව කැබලි වලට කඩන්න ඕනේ. හරිද? කැබලි වලට කඩන්න ඕනේ. නේද? ඕකනේ තියෙන්නේ. ඔන්න ඕකටයි මේකටයි සහ තවත් ක්‍රියාවලි සඳහා පාවිච්චි කරන එන්සයිම් වර්ග කිහිපයක් තියෙනවා. හරිද? තවත් ක්‍රියාවලි සඳහා පාවිච්චි කරන එන්සයිම් වර්ග කිහිපයක් තියෙනවා. අපි ඒවට කියනවා DNA සමග ක්‍රියා කරන එන්සයිම කියලා. මොනවාද මේ DNA සමග ක්‍රියා කරන එන්සයිම? අපි බලමු. හරිද? අපි බලමු. මොනවද කියලා. එතකොට මේ එන්සයිම් පාවිච්චි වෙන්නේ මොනවටද දන්නවද? මේ එන්සයිම් පාවිච්චි වෙන්නේ DNA කපන්න පාවිච්චි වෙනවා. හරිද? DNA කපන්න පාවිච්චි වෙනවා. ඊළඟට මේ කපපු DNA ආපහු එකට සම්බන්ධ කරන්න පාවිච්චි වෙනවා. හරිද? කපපු DNA කියන්නේ අපි දැන් මගේ ඇඟේ අස්සෙන් ගන්නවා මේ වගේ DNA එකක්. ඊළඟට ඔයාගේ ඇඟ අස්සෙන් ගන්නවා මේ වගේ DNA එකක්. අරගෙන මෙයාලව කැබලි වලට වෙන් කරනවා මේ විදිහට. කැබලි වලට වෙන් කරලා අපි දෙන්නගෙන් ගත්ත අය එකට එකතු කරනවා. හරිද? මේ වගේ එකට එකතු කරන්න පාවිච්චි කරනවා DNA ligase කියලා එන්සයිම් එකක්. හරිද? ligase එක ආවා මේ ඒ වගේ එන්සයිම් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අප එකතු කරන්න පාවිච්චි කරනවා. ඊළඟට DNA ඒ කියන්නේ දැන් මේ වගේ අයව මේ වගේ ගත්ත අයව අපි අලුතෙන් හදන්න ඕනේ. තව පිටපත් හදන්න ඕනේ. ඒ වගේ පිටපත් හදන්න එන්සයිම් පාවිච්චි කරනවා. හරිද? අපි බලමු මොනවද එන්සයිම් කියලා. අපිට පළවෙනියටම හම්බෙන එන්සයිම් එක තමයි සීමා එන්ඩෝනියුක්ලියේස් එන්සයිම් කියන්නේ. සීමා එන්ඩෝනියුක්ලියේස් එන්සයිම. මොකද්ද මේ? හරිද? එන්ඩෝ කියන්නේ සෛලයට පිටයි කියන එක. එන්ඩෝ කියන්නේ සෛලයට පිටයි. නියුක්ලියස් කියලා කියන්නේ නියුක්ලියෝටයිඩ කඩනවා කියන එක.
හරිද? නියුක්ලියස් කියලා කියන්නේ නියුක්ලියෝටයිඩ් කඩනවා කියන එක. නැත්නම් ආයනය කරනවා කියන එක. හරිද? මේකෙන් කරන්නේ DNA එක ගත්තාම මෙහෙම දිගට තියෙන DNA එක මේ වගේ කැබලි වලට වෙන් කරනවා. මේ වගේ කැබලි වලට වෙන් කරනවා. ඕකට තමයි සීමා ඉන්ටර්නියුක්ලියස් එන්සයිම් එකෙන් කරන්නේ. හරිද? ඕක කරන්නේ. එතකොට බලන්නකො කැබලි වලට කඩන එක තමයි සීමා ඉන්ටර්නියුක්ලියස් එන්සයිම් එකෙන් කරන්නේ. හරිනේ. එතකොට අපි මේකට උදාහරණයක් ගන්නවා ECO1 කියලා එන්සයිම් එකක් තියෙනවා. ECO1 කියලා එන්සයිම් එකක් තියෙනවා. හරිද? මේ එන්සයිම් එක ගන්නේ E. coli කියන බැක්ටීරියාවකින්. E. coli කියන බැක්ටීරියාව තමයි මේකේ ප්‍රභවය. හරිද? ප්‍රභවය වෙන්නේ. එතකොට හරිය එන්ඩෝනියුක්ලියස් වල කතාව ඔය වගේ. එතකොට අපිට ඕනි විදිහට මේ දැන් මේ එන්ඩෝනියුක්ලියස් ගත්තාම එකක් නෙමෙයි ගොඩක් කිහිපයක් තියෙන්න පුළුවන්. හරිද? ගොඩක් අය තියෙන්න පුළුවන්. එයාලා කරන්නේ මෙයා ගත්තාම ECO1 තියෙනවනේ. ECO1 ගත්තාම එයා DNA එකේ යම් නිශ්චිත අණුපිළිවෙලකට තමයි සෙට් වෙන්නේ. හරිද? යම් නිශ්චිත තැනකට තමයි එයා සෙට් වෙන්නේ. එයා සෙට් වෙලා කපන්නේ ඒ නිශ්චිත තැනින් කපනවා. ඒ නිශ්චිත තැන් වලින් කපනවා. මෙහෙම තැන් දෙකකින් කපලා දානවා. කියලා හිතන්න. අන්න ඔය වගේ වැඩ. හරිද? එතකොට අපි හිතමු වෙන සීමා ඉන්ටර්නියුක්ලියස් වෙන එකක් තිබ්බ කියලා. හරිද? එයා આવොත් සෙට් වෙන්නේ එයා වෙනම තැන් දෙකකට සෙට් වෙන්නේ. එයා වෙනම තැන් දෙකකට සෙට් වෙලා එතනින් කපලා දානවා. වෙනම තැනකට සෙට් වෙලා එතනින් කපලා දානවා. හරිද? මේ වගේ වැඩ. කොහොම හරි නියුක්ලියෝටයිඩ් කැබලි වලට කපන්න තමයි මේ සීමා ඉන්ටර්නියුක්ලියස් තියෙන්නේ. හරිද? එතකොට යාලා ක්‍රියාත්මක වෙන තැන් වෙනස් කියලා කියන්න පුළුවන්. ඊළඟට DNA ligase අපිට ඊළඟ DNA සමක්‍රියා කරන එන්සයිම් එක අනිත් එක්කෙනා DNA ligase. එතකොට අර කලින් කියමු කතාව. හරිද? ඔන්න මම මගේ ළඟ ඉන්නවා DNA දෙකක් දෙන්නෙක්ගෙන් ගත්තා. අපි එන්ඩෝනියුක්ලියස් එන්සයිම් වලින් මේ විදිහට කඩනවා. හරිද? මේ විදිහට කඩනවා. කඩලා මොකද්ද කරන්නේ? මේ දෙන්නයි කෑලි හුවමාරු කරලා සම්බන්ධ කරනවා. හරිද? මෙහෙම සම්බන්ධ කරනවා. අන්න ඒ විදිහට සම්බන්ධ කරනකොට ඒ කියන්නේ මෙහෙම තියෙන නියුක්ලියෝටයිඩ් කෑල්ලකුයි සම්බන්ධ කරනකොට මෙන්න මෙතන හැදෙන්න ඕනේ ෆොස්ෆොඩයිස්ටර් බන්ධනයක්. ඔතන හැදෙන්න ඕනේ ෆොස්ෆොඩයිස්ටර් බන්ධනයක්. හරිද? ඔන්න ඔය ෆොස්ෆොඩයිස්ටර් බන්ධනය හදලා දෙන්නේ DNA ligase කියන කෙනා. අපිට කලින් DNA ligase හම්බුණානේ. එතකොට මෙතන DNA ligase දීලා තියෙන උදාහරණය තමයි T4 ligase කෙනෙක් කෙනා. T4 DNA ligase කෙනෙක් කෙනා. හරිද? ඒ කියන්නේ අපි ජාන තාක්ෂණයේදී පාවිච්චි කරන එන්සයිම් එක මෙයාව ගන්නේ ඒ කියන්නේ ඒ T4 DNA ligase කියන කෙනාව ගන්නේ T4 කියලා බැක්ටීරියා එකකින් තමයි එයාව ගන්නේ. හරිද? අපේ දෙවෙනි එන්සයිම් එකත් හරි. ligase උත් හරි. ඊළඟට අපිට තියෙන තුන්වෙනි එක්කෙනා තමයි කවුද? polymerase. හරිද? polymerase. DNA polymerase. මොකක්ද මේ DNA polymerase කරන්නේ? අපිට කලිනුත් හම්බුණානේ polymerase. එයා මොකද්ද කරේ? නියුක්ලියෝටයිඩ් තිය. හරිද? මොකද්ද කරේ? අලුතෙන් දාමයක් හදපෙකනේ කරේ. එතකොට මෙයා polymerase කරන්නේ polymerization ක්‍රියාවලියක්. නැත්තම් බහුවවිවීකරණ ප්‍රතික්‍රියාව. එතකොට අලුතෙන් DNA මේ අලුතෙන් නියුක්ලියෝටයිඩ් තියලා අලුත් මේ DNA එක හදන එක තමයි polymerase කරන්නේ. හරිද? ඉතින් ඒක ලේසි ඒක අපි දන්නවා. ජාන තාක්ෂණයේදී polymerase කොහෙටද ඕනියන්නේ? ජාන තාක්ෂණයේදී PCR වල තියෙන්නේ. PCR වලදී මම මොකද්ද කිව්වේ? PCR වලදී මේ තියෙන එක්කෙනා වැඩි කරගෙන යනවා. හරිද? තියෙන එක්කෙනා වැඩි කරගෙන යනවා. අලුත් අයව හදාගෙන යනවා. ওই PCR වලට වගේ polymerase ඕනි වෙනවා. හරිද? PCR වලට ඊට අමතරව ජාන අනුක්‍රම නිර්ණයට. ඒ ජාන අනුක්‍රම නිර්ණයටත් අපි අලුතෙන් කට්ටියව හදන්න ඕනේ. අලුතෙන් අයව හදන්න තමයි polymerase ඕනි වෙන්නේ. හරිද? polymerase ඕනි වෙන්නේ. PCR වලට ඒ වගේ ඒවාට ඕනි වෙනවා. එතකොට ජාන තාක්ෂණයේදී ගොඩම පාවිච්චි වෙන මේ polymerase එක තමයි හරිද? මේ සෛල ඇතුලේ නෙමෙයි මේක වෙන්නේ. ජාන තාක්ෂණය ගත්තාම සෛලයක් අස්සේ නෙමෙයි විද්‍යාගාරයේ වශයෙන් තමයි වෙන්නේ. හරිද? අපි කලින් ප්‍රතිවලිතය ප්‍රතිලේඛනයේ ඒව කතා කරේ සෛලයක් අස්සේ වෙන ක්‍රියාවලිය. මේක විද්‍යාගාර නැත්තම් ලැබ් එකේ මට්ටමකින් තමයි වෙන්නේ. හරිද? මේකෙදි පාවිච්චි කරන DNA
පොලිමරේස් වර්ගය තමයි ටැක් DNA පොලිමරේස් කියලා කියන්නේ. ටැක් DNA පොලිමරේස්. මෙයාව ගන්නේ තර්මස් ඇක්වාටිකා කියලා ඇක්වාටිකා කියන මේ බැක්ටීරියා එකකින්. හරිද? බැක්ටීරියා එකකින්. මෙයාව ගන්නෙ. එතකොට මේ තර්මස් කියන්නේ මෙයාලා තාප ස්ථායි බැක්ටීරියා. මොකද්ද තාප ස්ථායි කියලා කියන්නේ? එයාලා රත් කරන දැන් එන්සයිම් එකක් ගත්තොත් එහෙම රත් කරන දුෂ්භාවීකරණයට ලක් කරනවා නේද? ඔව් ගොඩක් රත් වෙද්දි. හැබැයි මේ තර්මස් ඇක්වාටිකස් කියලා ගන්න එයාලා තාපකාමී. එයාලා තාපයට කැමති. එයාලා ඉන්න රස්නේ මේ වගේ. හරිද? රස්නේ තැන්වල. එතකොට මේ එයාලා හදන ටැක් DNA පොලිමරේස් එක ගත්තාම මෙයත් තාපස්ථායි. ඒ කියන්නේ සාමාන්‍ය එන්සයිම් එකක් නම් තාපය දෙන්න එන්සයිම් එක දුෂ්භාවීකරණය වෙනවනේ. දුෂ්භාවීකරණය වෙනවා. හරිද? හැබැයි ටැක් DNA පොලිමරේස් තාපය දෙන්න හොඳට වැඩ කරනවා. තාපය දෙන්න හොඳට වැඩ කරනවා. ඒ කියන්නේ ගොඩක් උණුසුම් උෂ්ණත්වවලදී එහෙම මෙයා හොඳට වැඩ කරනවා. ඒකයි තාපස්ථායි කියලා කියන්නේ. එතකොට ඕක තමයි අපි ගොඩක් පාවිච්චි කරන DNA පොලිමරේස් එක. එතකොට DNA පොලිමරේස් වලින් හදන්නේ DNA. හරිද? DNA පොලිමරේස්නේ. DNA බහු අවයවීකරණය තමයි කරන්නේ. එතකොට DNA පොලිමරේස් වලින් හදන්නේ DNA. ඊළඟට ඒ කියන්නේ DNA එකකින් DNA එකක් හදන්න පාවිච්චි කරනවා DNA පොලිමරේස්. හරිද? ඊළඟට මේ ජාන තාක්ෂණයේදී අපිට තව වැදගත් වෙනවා RNA එකකින් DNA එකක් හදන එක. හරිද? RNA එකකින් DNA එකක් හදන එක. මම ඕකට නමක් කිව්වා ඔයාලට මතක ඇති. මෙයා මොකද්ද? මෙයා ප්‍රතිවලිතය replication. DNA එකකින් RNA එකක් හදන එකට අපි කිව්වා DNA එකකින් RNA එකක් හදන එකට අපි කිව්වා ප්‍රතිලේඛනය නැත්නම් transcription. RNA එකකින් DNA එකක් හදන එකට අපි කියනවා transcription එකේ අනිත් පැත්ත. එහෙම නැත්නම් reverse transcription නැත්නම් ප්‍රතිවර්තී ප්‍රතිලේඛනය කියලා. හරිද? ප්‍රතිවර්තී ප්‍රතිලේඛනය නැත්නම් reverse transcription. මෙන්න මේ ප්‍රතිවර්තී ප්‍රතිලේඛනයට පාවිච්චි වෙන එහෙම නැත්නම් reverse transcription වලට පාවිච්චි වෙන එන්සයිම් එක තමයි reverse transcriptase කියලා කියන්නේ. හරිද? reverse transcriptase කියලා කියන්නේ. එතකොට අපිට ඔය reverse transcriptase වත් අදගත් වෙනවා මේ වගේ තැන්වලදී. mRNA තියෙනවනේ. mRNA එකකින් cDNA හදන්න වගේ අපිට වැදගත් වෙනවා. හරිද? cDNA හදන්න වගේ අපිට වැදගත් වෙනවා මේ කවද? reverse transcriptase කියන එන්සයිම් එක. හරිද? reverse transcriptase. එයාට පොලිමරේස් වගේ ක්‍රියාකාරීත්වයක් තමයි තියෙන්නේ. එයා කරන්නේ RNA එකකින් DNA එකක් හදනවා. හරිද? RNA එකකින් DNA එකක් හදනවා. ඔය ටික දැනගත්තාම ඇති මෙයාලත් එක්ක ක්‍රියාත්මක වෙන එන්සයිම් වලට. දැන් එතකොට අපි කරපු වැඩ මොනවද? අපි කරපු වැඩ තමයි මේ සෛලය ඇස්සේ තිබුණ DNA එක ඔන්න සෛලෙන් එළියට ගත්තා. හරිද? සෛලෙන් එළියට අරගෙන අපි සංශුද්ධ DNA එකක් හදාගත්තා. හදාගෙන අපි මොකද්ද කරන්න යන්නේ දැන්? අපි කරන්න යන්නේ මෙයාව මේ සීමා අපිට මුලින්ම හම්බුනේ සීමා එන්ඩෝනියුක්ලියස් නේ. සීමා එන්ඩෝනියුක්ලියස් වලින් මෙන්න මේ DNA එක කෑලි වලට කපනවා. හරිද? DNA එක කෑලි වලට කපනවා. අපේ දෙවෙනි පියවරේදී අපි කෑලි වලට කපා ගත්තා. ඊළඟට අපේ තුන්වෙනි පියවරට අපි යනවා. හරිද? අපේ තුන්වෙනි පියවරට අපි යනවා. සීමා එන්ඩෝනියුක්ලියස් වලින් මෙයාලා මේ විදිහට කෑලි වලට කපන්න පුළුවන්. එක එක හැඩේ එක එක විදිහේ කෑලි තියෙන එක එක ප්‍රමාණය. හරිද? මේ විදිහට කෑලි වලට කපනවා. අපේ තුන්වෙනි ප්‍රමාණය තමයි මේ කෑලි වලින් එකක තමයි ජානේ තියෙන්නේ. හරිද? කෑලි වලින් එකක තමයි ජානේ තියෙන්නේ. අපි ඉතින් මේ කෑලි ටික වෙන් කරගන්න ඕනේ ලස්සනට පිළිවෙලකට. හරිද? ලස්සනට පිළිවෙලකට වෙන් කරගන්න ඕනේ. ඕකට අපි පාවිච්චි කරන ක්‍රමයක් ඇගරෝස් ජෙල විද්‍යුතාගමනය. ඇගරෝස් ජෙල විද්‍යුතාගමනය. නැත්නම් අපි කියනවා ඇගරෝස් ජෙල් ඉලෙක්ට්‍රොෆොරෙසිස් කියලා. හරිද? ඇගරෝස් ජෙල් ඉලෙක්ට්‍රොෆොරෙසිස් කියලා කියනවා. ඕකෙදි වෙන්නේ මෙහෙම වැඩ. අපි ගත්තාම අපි DNA අමතක කරමුකෝ. ඕනිම අණුවක් ගත්තාම එක එක ප්‍රමාණවල අණු තියෙනවනේ. හරිද? එක එක ප්‍රමාණවල අණු තියෙනවා. අපි හිතමු ඒ අණු වලට යම්කිසි ආරෝපණයක් තියෙනවා. ධන හෝ ඍණ. හරිද? ධන හෝ ඍණ ආරෝපණයක් තියෙනවා.
අපි මෙයාලට දෙනවා විද්‍යුත් ක්ෂේත්‍රයක්. ඒ කියන්නේ මෙයාලා මොකක් හරි ජලීය මාධ්‍යයකට දාලා අපි කරන වැඩේ එක පැත්තකට ඍණ අන්තයක් දීලා අනිත් පැත්තට ධන එකක් දෙනවා. හරිද? ඔහොම කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ ධන අය ඍණ පැත්තට ගමන් කරනවා. හරිද? ඍණ අය ධන පැත්තට ගමන් කරනෝනේ නේද? විද්‍යුත් මේකක් දුන්නාම මෙයාලා එක පැති වලට ගමන් කරනවා. ඒක සරල කතාවක්නේ. අණු වලට ආරෝපණයක් තියෙනවා නම් ආරෝපණ ගමන් කරනවා. හරිද? විද්‍යුත් ක්ෂේත්‍රයක් තුළදී ආරෝපණ ගමන් කරනවා. ඒක හරිනේ. මේ ඕක තමයි වෙන්නේ. හරිද? මේ ඇගරෝස් ජල විද්‍යුතාගමනයේදීත් ඔන්න ඔය සරල සංකල්පය පාවිච්චි කරන්නේ. මොකද්ද? මෙන්න මේ DNA කැබලි වලට ආරෝපණයක් තියෙනවා. හරිද? DNA කැබලි වලට ඍණ ආරෝපණයක් තියෙනවා. ඍණ ආරෝපණයක් තියෙන හේතුව මොකද්ද? මෙන්න මේ ෆොස්ෆේට් කාණ්ඩයක් තියෙනවනේ යාළුවගේ. මේ ෆොස්ෆේට් කාණ්ඩේ හින්දා DNA වලට මේ ඍණ ආරෝපණයක් ලැබිලා තියෙනවා. හරිද? ඍණ ආරෝපණයක් ලැබිලා තියෙනවා. එතකොට ওই ඍණ ආරෝපණය නැත්තම් DNA කැබලි වල තියෙන ආරෝපණය එයාලගේ දිග මත රඳාවා තිනවා. හරිද? දිග වැඩි වෙන්න මෙයාලගේ ආරෝපණය වැඩි වෙනවා. ඍණ ආරෝපණය වැඩි වෙනවා. හරිද? ඍණ පැත්තට ආරෝපණය වැඩි වෙනවා. දිග වැඩි වෙන්න. හරිද? හේතුව පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඒ කියන්නේ දැන් DNA එකක් හැදින්නේ DNA කැලලක් හැදෙන්නේ ඩිऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් වලින්. හරිද? හැම ඩිऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකම ෆොස්ෆේට් කාණ්ඩයක් තියෙනවා. ෆොස්ෆේට් කාණ්ඩයක් කියන්නේ ඍණ ආරෝපිත කාණ්ඩයක්. හරිද? ඍණ ආරෝපිත කාණ්ඩයක්. එතකොට දිග වැඩි වෙන්න ඍණ ආරෝපිත කාණ්ඩ ගාන වැඩි වෙනවා. නේද? නියුක්ලියෝටයිඩ් ගාන වැඩි වෙනවා. ඒ කියන්නේ ෆොස්ෆේට් කාණ්ඩ ගාන වැඩි වෙනවා. එතකොට ඍණ ආරෝපිත කාණ්ඩ ගාන වැඩි වෙනවා. එහෙනම් ඍණ ආරෝපණය වැඩි වෙනවා. ඔක තමයි සරල කතාව. හරිද? නියුක්ලියෝටයිඩ් වල දිග වැඩි වෙන්න ඍණ ආරෝපණය වැඩි වෙනවා. එතකොට අපි කරන්නේ මේ ඍණ ආරෝපණයට අනුව මෙයාලා පෙළ ගස්සනවා. ඍණ ආරෝපණය අඩුම කෙනාගෙන් අපි හිතුව වැඩිම කෙනාට පෙළ ගස්සනවා කියලා. මෙහෙම අඩුම කෙනාගෙන් පටන් අරන් වැඩිම කෙනා වෙනකම් මෙහෙම පෙළ ගස්සනවා. හරිද? මොහොම පෙළ ගස්සනවා. ඒ කියන්නේ ඍණ ආරෝපණය අඩුම කෙනාගෙන් නම් වැඩිම කෙනාට යනකම් පෙළ ගැස්සෙනවා කියලා කියන්නේ දිගත් අඩුම කෙනාගෙන් නම් වැඩිම කෙනාට යනකම් පෙළ ගැස්සිලා කියන එකනේ. නේද? දිගත් අඩුම කෙනාගෙන් නම් වැඩිම කෙනාට යනකම් පෙළ ගැස්සිලා කියන එක. හරිද? ඔන්න ඔහම දිග අණුව වෙන් කරගන්නවා අපි DNA. ඒක කරන්න අපි පාවිච්චි කරනවා මේ ඇගරෝස් ජල විද්‍යුතාගමනය කියලා එකක්. හරිද? ඇගරෝස් ජල විද්‍යුතාගමනය කියලා එකක්. ඔන්න අපේ කඩපු කට්ටිය ඉන්නවා. අපි දිග අණුව වෙන් කරලා නැහැ. හරිද? මෙයාලව අරගෙන මෙන්න මෙහෙම ඉන්නවා. මේ කඩපු කට්ටිය. හරිද? මේ කඩපු කට්ටිය ඉන්නවා. හරිද? එයාලව අරගෙන දානවා ඇගරෝස් ජෙල් කියලා ජෙල් එකකට. හරිද? ඇගරෝස් ජෙල් කියලා ජෙලකට දානවා. මෙන්න මේකේ සිදුරු තියෙනවා. හරිද? ජෙලි එකක් ගැන හිතන්නකො. මොකක් හරි ජෙලි එකක් ඇස්සේ සිදුරු තියෙන්න පුළුවන් නේ අර්ධ ගණනයි. එතකොට ඒ වාසේ සිදුරු තියෙන්න පුළුවන්. අපි මුලින්ම සිදුරු හදලා මෙයාලා මේ ජෙලි එක ඇතුළට දානවා. හරිද? මෙතනින් මේ සිදුරු වලින් ඇතුළට දානවා. ඇතුළට දාලා අපි මෙයාලව ගිල්ලනවා. මෙන්න මේක ගිල්ලනවා. කොහෙද දන්නවද? ස්වාරක්ෂක ද්‍රාවණයක් තුල. මේ ඇගරෝස් ජෙල කියන එක ස්වාරක්ෂක ද්‍රාවණයක් තුල ගිල්ලනවා. හරිද? ස්වාරක්ෂක ද්‍රාවණයක් තුල ගිල්ලනවා. ගිල්ලලා අපි කරන්නේ මොකක්ද දන්නවද? අපි කරන්නේ එක පැත්තකට කැතෝඩයක් දාලා අනිත් පැත්තට ඇනෝඩයක් දාලා විද්‍යුත් ක්ෂේත්‍රයක් ලබා දෙන එක. හරිද? දැන් විද්‍යුත් ක්ෂේත්‍රයකදී මොකද්ද වෙන්නේ? ආරෝපණයක් තියෙන අණුවක් විද්‍යුත් ක්ෂේත්‍රයකදී චලනය වෙනවා. හරිද? විද්‍යුත් ක්ෂේත්‍රයකදී චලනය වෙනවා. මෙයාලගේ තියෙන ඍණ ආරෝපණයන්නේ. ඍණ ආරෝපණයක් නිසා මෙයාලා ධන පැත්තට එහෙම නැත්නම් ඇනෝඩයේ දෙසට චලනය වෙන්න ගන්නවා. හරිද? මෙයාලා ඇනෝඩයේ දෙසට චලනය වෙන්න ගන්නවා. එහෙම චලනය වෙද්දී මෙයාලා දිග අණුව වෙන්නනවා. චලනය වෙද්දී සමහර අය යන්න පුළුවන් උපරිම දුර යනවා. එයාලගේ ආරෝපණයත් එක්ක සමහර අය නවතිනවා. ආරෝපණය විතරක්මද බලපාන්නේ? නැහැ. ආරෝපණය විතරක්ම නෙමෙයි බලපාන්නේ. එයාලගේ ප්‍රමාණයත් බලපානවා. ඇයි ප්‍රමාණය බලපාන්නේ? සමහර සිදුරු වලින් යන්න පුළුවන් අය ඉන්නෝනේ. කියන්නේ දැන් මේ ජෙල් එකේ තියෙන සිදුරු අස්සෙන් මෙයාලා ගමන් කරන්නේ. ජෙල් එකේ තියෙන චුඩි සිදුරු අස්සෙන් තමයි යන්නේ. හරිද? සිදුරු අස්සෙන් යද්දී විශාල අයට ගොඩක් දුරක් යන්න බෑ.
ගොඩක් දුරක් යන්න බෑ. යාලා සමහර තැන්වල හිර වෙනවා. හරිද? ලොකු අය මහත් අයට හිල් වලින් රිංගලා යන්න බෑ. යාලා හිර වෙනවා. ඒ වගේ වැඩ. කෙට්ටු කට්ටිය මොකද්ද කරන්නේ? කෙට්ටු කට්ටිය රිංග කොහොම හරි පැන ගන්නවා. ඒ වගේ වැඩ. එතකොට කුඩා අය කෙලින්ම යනවා. ඒ නිසා මේක කොහොම හරි දිගානුව වෙන්න ඕන. හරිද? දිගානුව වෙන්න ඕන. ඔන්නෝම දිගානුව වෙන්න ඕන. අපි වෙන් කරලා ගන්නවා. ලස්සන පිළිවෙලකට වෙන් කරලා ගන්න පුළුවන්. ඇගරොස් ජල විද්‍යුතාගමනය කියන එක. හරිද? ඕක තමයි සරල කතාව. එතකොට ඔය ඇගරොස් ජල හදන්නේ මොකකින්ද? ඇගරොස් ජෙල් එක හදන්නේ මුහුදු පැලෑටි වර්ගයක්. එහෙම නැත්නම් අපි කියනවා රතු ඇල්ගී වර්ගයක් කියලා. හරිද? රතු ඇල්ගී වර්ගකින් තමයි හදන්නේ ඇගරොස් ජල කියන එක. ඊළඟට අපි මෙතනට දෙනවා මේ විදුලි ජනකයකින් දෙනවා කරන්ට් එක. කරන්ට් එක දුන්නාම මෙතන විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. විද්‍යුත් ක්ෂේත්‍රය චලනය වෙනවා. හරිද? චලනය වෙනවා. ඒක නිකන් මතක තියාගන්න. ඉතින් මේ කොහොමද චලනය වෙන්නේ? අර මේවා ඉතින් ඕනේ. කුමාරි විද්‍යුත් ක්ෂේත්‍රයේ චලනය වෙනවා කියලා මතක තියාගන්න. චලනය වෙලා දිගානුව වෙන්නවා කියලා මතක තියාගන්න. ඊළඟට අපිට DNA මේ ඇගරොස් ජලස්සේ තියෙන DNA නිකම්ම බලන්න බෑ. හරිද? DNA නිකම්ම බලන්න බෑ. අපි ඒකට කරනවා එතිඩියම් බ්‍රෝමයිඩ් කියලා වර්ණකයකින් වර්ණ ගන්නවා. හරිද? එතිඩියම් බ්‍රෝමයිඩ් කියලා වර්ණකයකින් වර්ණ ගන්නවා. ඒ වර්ණ ගන්නුවට පස්සෙත් අපිට මේ නිකම්ම බලන්න බෑ. හරිද? අපිට නිකම්ම බලන්න බෑ. ඊට පස්සේ අපි කරන්නේ UV ආලෝකය මෙයාට දෙනවා. එතිඩියම් බ්‍රෝමයිඩ් මගේ වර්ණ ගන්නලා UV ආලෝකය දුන්නාම අපිට ලස්සනට පේනවා මේ අර DNA කැලි ටික. ඔයාලා බලන්න මේ සම්පත් පොතේ ඇති රූපයක්. සම්පත් පොතේ ලස්සන රූපයක් ඇති. ඔයාලා ඒක බලන්න. හරිද? දැන් ඔන්න අපි වෙන් කරගත්තා. මේ පරීක්ෂණය ගත්තාම මේක ටිකක් සංකීර්ණයි. මේක මේ කැම්පස් ගියාමත් මොලිකියුලර් බයොලොජි කරන ළමෙක් ඉන්නේ. මොලිකියුලර් බයොලොජි වගේ ඩිග්‍රියක් කරන ළමෙක්ට නැත්නම් සයන්ස් ඩිග්‍රියක් කරන ළමෙක්ට වගේ නම් මේක කරලා බලන්න හම්බෙනවා ඇති. අපිට නම් හම්බුන්නේ නැහැ. කියන්නේ MBBS කරන ළමෙක්ට නම් හම්බෙන්නේ නැහැ මේක කරලා බලන්න. මේක මේ එයාලා ඩෙමොන්ස්ට්‍රේට් කරලා දෙනවා. කියන්නේ එයාලා කරලා පෙන්නන එකක් තියෙනවා. හරිද? අපිටවත් කරලා බලන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේක ටිකක් සංකීර්ණයි ඔයාලගේ ඔළුවටත්. අර නිකන් සරල අදහස මතක තියාගන්න. නිකන් මේ කරන්ට් එකක් දුන්නාම චලනය වෙනවා. ඒ වගේ. ඊට පස්සේ දිගානුව වෙන්න වෙනවා. හරිද? දිගානුව වෙන්න වෙනවා. ඔන්න දිගානුව වෙන් කරගත්තානේ. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? දැන් එක එක දිගට කැලි ටිකක් තියෙනවා පිළිවෙලකට වෙන්න වෙනවා. අපි දන්නවද මේකෙන් කොයි එකාතේද තියෙන්නේ මේ ජානය කියලා? අපිට ඕනි ජානය කාලංගද තියෙන්නේ කියලා අපි දන්නවද? නෑ. අපි දන්නේ නෑ. හරිද? අපිට ඒක බලා ගන්න ක්‍රමයක් නෑ. අපි දන්නේ ඔන්න සරලව දිගානුව වෙන්න වෙනවා කියන එක විතරයි අපි දන්නේ. හරිද? ඒ නිසා අපි බලා ගන්න ඕනි ජානය කොහෙද තියෙන්නේ කියලා. හරිද? ජානය කොහෙද තියෙන්නේ කියලා බලා ගන්න ඕනේ. ඒකට මෙන්න මෙහෙම වැඩක් කරනවා. ඒක තමයි අපේ හතරවෙනි පියවර. මොකද්ද? DNA ඒෂණ හා දෙමුහුම් කරණය. හරිද? DNA ඒෂණ හා දෙමුහුම් කරණය. ඒක කරන්නේ කොහොමද? ඒක කරන්නේ හරි ලස්සන විදිහකට. ඔන්න අපි ඇගරොස් ජෙල් එකේ වෙන් කරගත්ත DNA ටික. හරිද? වෙන් කරගත්ත DNA ටික ඔහොම තියෙනවා. මෙයාලා මොන DNAද? මෙයාලා ඩබල් ස්ට්‍රෑන්ඩ් එහෙම නැත්නම් ද්විත්වදාම DNA. අපි ළඟ ඉන්නව කට්ටියක්. හරිද? අපි දැන් දන්නේ මෙයාලගෙන් කාලගත ජානි තියෙන්නේ කියලා. ඒ කියන්නේ මෙහෙම හිතන්න. ඔන්න මියුසිකල් ෂෝ එකක් තියෙනවා. හරිද? මියුසිකල් ෂෝ එකට මිනිස්සු 500ක් විතර ඇවිල්ලා ඉන්නවා. හරිද? 500ක් විතර ඇවිල්ලා ඉන්නවා. අපි ළඟ මිනිස්සු 500 ඔන්න ලස්සනට උස පිළිවෙලට වෙන් කරලා ඉන්නවා. හරිද? උස පිළිවෙලට වෙන් කරලා ඉන්නවා. හැබැයි ওই 500න් අපි එක්කෙනෙක්ව අඳුර ගන්න ඕනේ. අපිට අදාළ එක්කෙනෙක් ඉන්නවා. එයා සුපිරි පොරක්. එයාව අඳුර ගන්න ඕනේ. හරිද? අපි ඒකට කරන්නේ මෙහෙම වැඩ. අපි ස්ටේජ් එක උඩ ඉඳලා මෙහෙම විසික් කරනවා කැප් එකක්. අර මං කලින් ගිය උදාහරණය. මෙහෙම විසික් කරනවා කැප් එකක්. විසික් කරාට පස්සේ මේ 500 ගෙම්ම හරිද? අර අදාළ පුද්ගලයා මෙහෙම ඉන්නවා කියලාද? අදාළ පුද්ගලයා මෙහෙම ඉන්නවා. අර කැප් එක ගිහිල්ලා මෙයා ගිහිල්ලා ලස්සනට මෙයාගේ ඔලුවට විතරක් වැටෙනවා. හරිද? මෙයාගේ ඔලුවට විතරක් වැටෙනවා. හරිද? එතකොට අපිට මෙයාව අඳුර ගන්න පුළුවන් නේද? මෙයාව අඳුර ගන්න පුළුවන්. එතකොට අපි හිතමු මේ මිනිස්සු තමයි මෙතන තියෙන DNA. මේ DNA වෙනුවට මේ මිනිස්සු ආදේශ කරන්න. හරිද? මේ මිනිස්සු තමයි මෙතන තියෙන DNA.
මේ කැප් එකට අපි කියනවා A ෂණයක් කියලා. කැප් එකට අපි කියනවා A ෂණයක් කියලා. A ෂණයක් කියන්නේ DNA කෑල්ලක්ම තමයි. හරිද? DNA කෑල්ලක්. හැබැයි එයා තනිදාම DNA කෑල්ලක්. හරිද? එයා තනිදාම DNA කෑල්ලක්. එතකොට දැන් මෙහෙම ඩබල් ස්ට්‍රෑන්ඩ් DNA තියෙනවනේ. ඒ කියන්නේ දිත්තදාම DNA තියෙනවනේ. හරිද? මෙතන දිත්තදාම DNA තියෙනවනේ. අපි අර ඒෂණේ දැම්මම ඒෂණේ මේ වගේ එකක්නේ. ඒෂණයෙන් කරන්නේ මොකද්ද? ඒෂණයෙන් කරන්නේ අපිට අදාළ එක්කෙනා හොයලා දෙනවා. මෙන්න මෙයාව විතරක් මෙයාට තමයි සම්බන්ධ වෙන්නේ. කාටවත් සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට මෙයාව හොයලා දෙන එකනේ කරන්නේ ඒෂණේ. හරිද? එතකොට අපි ඒෂණේ දානවා මේකස්සට. දැම්මට වැඩක් නැහැ. හරිද? දැම්මට වැඩක් නැහැ. එයාට ගිහිල්ලා මේ කට්ටියත් එක්ක සෙට් වෙන්න බෑ. හරිද? සෙට් වෙන්න බෑ. හේතුව මොකද සෙට් වෙන්න බැරි? හේතුව තමයි මෙයාලා දාම දෙකක් තියෙනවා. හරිද? දාම දෙකක් තියෙද්දි මෙයාට ගිහිල්ලා මේ පැත්තකින් ඉන්න බෑනේ. පැත්තකින් ඉන්න බෑ. හරිද? එහෙනම් මෙයාලා තනි දාම කට්ටිය බවට පත් වෙන්න ඕනි. මේ දාම දෙකේ අය තනි දාම කට්ටිය බවට පත් වෙන්න ඕනි. ඒ කියන්නේ මේ දාම ගැලවෙන්න ඕනි. දාම ලිහෙන්න ඕනි. හරිද? මේ ඩබල් ස්ට්‍රෑන්ඩ් අයගේ දාම ලිහෙන්න ඕනි. ඔය දාම ලිහෙන වැඩේට අපි කියනවා DNA දුස්සභාවීකරණය කියලා. හරිද? DNA දුස්සභාවීකරණය කියලා කියනවා. හරිද? එහෙම දාම ලිහලා අපි මොකක්ද දන්නවද කරන්නේ? මෙයාව ගන්නවා මේ කට්ටියගේ දාම ලිහලා අපි මෙන්න මෙහෙම අලුත් පටලයකට ගන්නවා. හරිද? දාම ලිහපු කට්ටියව මෙන්න මේ වගේ අලුත් පටලයකට ගන්නවා. මේ තනි දාම කට්ටිය ඉන්නේ. හරිද? තනි දාම කට්ටියව අපි ගන්නවා අලුත් පටලයකට. ওই පටලයට අපි කියනවා හයිඩ්‍රෝසෙලියුලෝස් පටලයක්. එහෙම නැත්නම් නයිලෝන් පෙරහන් පටලයක් කියලා. හරිද? හයිඩ්‍රෝසෙලියුලෝස් පටලයක් නයිලෝන් පෙරහන් පටලයක් කියලා කියනවා. හරිද? ඔය පටලයට ගන්න එකට අපි කියනවා, ඒ කියන්නේ ගන්න ක්‍රියාවලියට අපි කියනවා සදර්න් බොටියුලින් ක්‍රමය කියලා. සදර්න් බොටියුලින් ක්‍රමය. හරිද? ක්‍රියාවලිය නම් මතක තියාගන්න. සදර්න් බොටියුලින් ක්‍රමය. හරිද? ඊළඟට කොහොම දාම වෙන් කරලා ගන්නවා මෙතනට. අරගෙන මොකද්ද කරන්නේ? අරගෙන අන්න අර කැප් එක විසික් කරනවා. නැත්තම් මොකද්ද කරන්නේ? ඒෂණේ දානවා. හරිද? ඒෂණ එකක් නෙමෙයි ඒෂණ ගොඩක් දානවා. ඒ කියන්නේ කැප් ගොඩක් දානවා. කැප් ගොඩක් දැම්මහම එක කැප් එකක් ගිහලා හරි එක්කෙනාට සෙට් වෙනවා. අනිත් අයට සෙට් වෙන්නේ නැහැ. හරි එක්කෙනාට විතරයි ඒක සෙට් වෙන්නේ. හරිද? එකම විදිය අය දාන්නේ. එතකොට ඒෂණේ දැම්මහම එයා ගිහලා අපි හිතමු මෙන්න මෙයා හරි එක්කෙනා ඔන්න මෙයත් එක්ක සෙට් වුණා. හරිද? මෙයත් එක්ක සෙට් වුණා. දැන් හරිනේ. දැන් මේකේ වැඩිපුරත් ඒෂණ තියෙනවනේ. මේ විදිහට වැඩිපුරත් ඒෂණ තියෙනවා. හරිද? වැඩිපුරත් ඒෂණ තියෙනවා. එතකොට අපි මොකද්ද කරන්නේ? කියන්නේ කැප් ගොඩක් තියෙනවා. ඒ කැප් ටික මේ අයින් කරලා දාන්න ඕනේ එතනින්. අයින් කරලා දාන්න අපි කියනවා මේක සෝදලා දානවා කියලා. සෝදලා දැම්මම මේ ඒෂණ ටික අයින් වෙනවා. හරිද? ඒෂණ ටික අයින් වෙනවා. හරිද? හරි. දැන් මෙහෙම හිතන්නකො. ඔන්න දැන් එක්කෙනෙක් ගෑගේ විතරක් කැප් එක තියෙනවා. හරිද? ඒ වුණාට ඔයාලා හිතන්න මිනිස්සු 500ක් ඉන්න තැනකින් කැප් එකක් දාගෙන ඉන්න එක මිනිස්සයයි තමයි. හැබැයි අපිට කැප් එකක් දාගෙන ඉන්න මිනිස්සයා හොයන්න පුළුවන්ද? මෙයා කැප් එකක් දාගෙන ඉන්නවා කියලා ටිකක් හොයන්න අමාරුයිනේ. නේද? හොයන්න අමාරු නිසා අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ මේ කැප් එකේ ලයිට් එකක් හයි කරලා යනවා. කැප් එකේ ලයිට් එකක් හයි කරලා යනවා. එතකොට මොකක්ද වෙන්නේ? ලොකු ලයිට් එකක් උඩින්පත් වෙද්දී අපිට හොයන්න පුළුවන් නේද? උඩින්පත් වෙන්න හොයන්න පුළුවන්. පත් වෙද්දී හොයන්න පුළුවන්. ඒක ලේසියිනේ. ඒ වගේ අපි මේ ඒෂණේත් අපිට අඳුර ගන්න වැඩ දෙකක් කරන්න පුළුවන්. එක්ක මේකේ විකිරණශීලී මූලද්‍රව්‍යයක් විකිරණශීලී සමස්ථානිකයක් සෙට් කරලා යවන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ මොකද්ද ඒෂණයට ප්‍රතිදීප්ත අණුවක් එකතු කරන්න. ඒෂණයට ප්‍රතිදීප්ත අණුවක් එකතු කරන්න. හරිද? ප්‍රතිදීප්ත අණුවක් එකතු කරන්න. ඒ වගේ කරලා තමයි යවන්නේ. කරලා යවන්නේ. එතකොට අපිට මෙයාව අඳුර ගන්න ලේසි. හරිද? මෙයාව අඳුර ගන්න ලේසි. අපි විකිරණශීලී සමස්ථානිකයක් නම් එකතු කරේ මේ විකිරණශීලී සමස්ථානිකයක් එකතු කරලා නම් ඒෂණේ යවුවේ අපිට අඳුර ගන්න පුළුවන් ක්‍රමය තමයි මේ ස්වයන් විකිරණ ලේක ශිල්ප ක්‍රමය කියන්නේ. ස්වයන් විකිරණ ලේප ශිල්ප ක්‍රමය කියන එකෙන් අඳුර ගන්න පුළුවන්. ප්‍රතිදීප්ත අණුවක් නම් අපි යවුවේ ප්‍රතිදීප්ත අණුවක් නම් යවුවේ ඒක අපි UV කිරණ වලින් අඳුර ගන්නවා. හරිද? UV එකක් දැම්මම ප්‍රතිදීප්ත අණුව හොයාගන්න පුළුවන්. හරිද? ආයි බලමු මොකද්ද මේ කිව්වේ කියලා. ඔන්න ඇගරෝස් ජෙල් එකේ ඉන්නවා ඩබල් ස්ට්‍රෑන්ඩ් DNA. නැත්තම් දිත්තදාම DNA ඉන්නවා. හරිද? අපිට දිත්තදාම DNA ටික හිටියට වැඩක් නැහැ. අපිට අදාළ කෙනෙක් ඉන්නවා. අපිට හොයාගන්න ඕන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මෙහෙම හිතන්න. මිනිස්සු 500ක් ඉන්නවා. මිනිස්සු 500න් ඔයාලට මාව හොයාගන්න ඕනේ. හරිද? ඔයාලට මාව හොයාගන්න ඕනේ. මේ මියුසිකල් එක කියන්නේ. හරිද? දැන් මාව හොයන්න ක්‍රමයක් තමයි අපි හදන්නේ.
අන්නේ මාව හොයන්න පාවිච්චි කරන ක්‍රමය තමයි අර කැප් එකේ ක්‍රමය. එහෙම නැත්නම් DNA ඒෂණය කියලා කියන්නේ. හරිද? DNA ඒෂණය කියලා කියන්නේ. හැබැයි කැප් එකත් නිකන් යවන්නේ නැහැ. කැප් එකට බල්බ් එකක් හයි කරලා යවන්නේ. හරිද? කැප් එකට බල්බ් එකක් හයි කරලා යවන්නේ. ඒ බල්බ් එක තමයි එක්ක විකිරණශීලී සමස්ථානිකයක් සෙට් කරන එක නැත්නම් ප්‍රතිදීප්ත අණුවක් සෙට් කරන එක. හරිද? ওই දෙකෙන් කැමති එක. සෙට් කරලා ඇව්වට පස්සේ මෙහෙම බල්බ් ගොඩක් යවනවා. බල්බ් ගොඩක් ගියාට පස්සේ මේ මගෙත් එක්ක සෙට් වෙනවනේ එක කැප් එක. يعني මේ එක කැප් එකක් හරි මගේ ඔළුවට සෙට් වෙනවනේ. කැප් ගොඩක් මෙහෙම විසික් කරාට පස්සේ එකක් හරි මගේ ඔළුවට සෙට් වෙන්න ඕනේ. හරිද? එතකොට ඔයාලට මාව හොයාගන්න පුළුවන්. ඔන්න කැප් එකෙන් බල්බ් එකක් පත් වෙන එකක් ඉන්නවා. මේ මිනිස්සු 500ක් අස්සේ. එහෙනම් මූ තමයි මට ඕනේ එක. හරිද? එහෙම කියලා ඔයාලට මාව හොයාගන්න පුළුවන්. හරිද? ඒ වගේ වැඩක් තමයි මෙතනත් කරන්නේ. ඒෂණයක් දානවා. ඒෂණයක් දැම්මහම ඒෂණය ගිහිල්ලා සෙට් වෙනවා එක්කෙනෙක් එක්ක. හරිද? එක්කෙනෙක් එක්ක සෙට් වෙනවා. ඒ කෙනාව තමයි අපිට ඕනේ කෙනා. හරිද? එයා තමයි අපිට ඕනේ කෙනා. හරිද? එයා තමයි අපිට ඕනේ කෙනා. එතකොට ඒෂණයට සෙට් වෙන්න බෑ දිත්ත දාම DNA එක. ඒ නිසා දාම දුස්සභාවීකරණය කරන්න ඕනි. දාම දුස්සභාවීකරණය කරන්න ඕනි. ඊළඟට ඔය දුස්සභාවීකරණය කරපු දාම නයිලෝන් පටලයකට එහෙම නැත්නම් හයිඩ්‍රෝසෙලියුලෝස් පටලයකට ගන්නවා. මේ ඒ විදිහට අරගත්ත අය හයිඩ්‍රෝසෙලියුලෝස් පටලයකට අරගෙන තමයි අපි ඒෂණය දාන්නේ. ඔන්න අපි ඒෂණය දානවා. ඒෂණය දැම්මට පස්සේ මොකක්ද වෙන්නේ? මෙයා ගිහිල්ලා මේ එක්කෙනෙක් එක්ක සෙට් වෙනවා. අපිට අදාළ එක්කෙනා එක්ක සෙට් වෙනවා. එතකොට අපිට මේ දෙන්නගෙන් අපිට අදාළ එක්කෙනාව අඳුර ගන්න පුළුවන් වෙනවා. හරිද? අපිට අදාළ එක්කෙනාව අඳුර ගන්න පුළුවන් වෙනවා. ඔක තමයි කතාව. ඔතනට යනකන් තමයි අපිට ඥාන තාක්ෂණය තියෙන්නේ. හරිද? ඔතනට යනකන් තමයි ඥාන තාක්ෂණය තියෙන්නේ. ආපහු බලන්න ඥාන තාක්ෂණයේදී මොකක්ද උනේ කියලා. ඥාන තාක්ෂණයේදී උනේ අපි සෛලයෙන් DNA ටික ගත්තා. සෛලයෙන් DNA ටික ගත්තා එළියට. ඊළඟට අපි මේ DNA කැපුවා. හරිද? අපි මේ DNA කැපුවා. ඊළඟට අපි මොකද්ද කරේ? ඇගරෝස් ජල පාවිච්චි කරලා අපි මේ DNA ටික ගානට පිළිවෙලට වෙන් කරගත්තා දිගේ පිළිවෙලට. ඊළඟට අපි මොකද්ද කරේ? ඊළඟට මේ DNA ඒෂණ පාවිච්චි කරලා අපිට අදාළ ඥානයේ තියෙන කෙනා හොයාගත්තා. හරිද? ඔන්න ඕක තමයි ඥාන තාක්ෂණය. ඊළඟට දැන් අපිට අදාළ ඥානයේ තියෙන කෙනා අපි දන්නවනේ නේද? අපි දැන් මෙයාව පාවිච්චි කරන්න තියෙන්නේ. හරිද? මෙයාව පාවිච්චි කරන්න තියෙන්නේ. මෙයාව පාවිච්චි කරන්නේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේදී. එයා පාවිච්චි කරන්නේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේදී. නම් එවලේ අපිට ඊළඟට හදාගන්න තියෙන්නේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය ගැන. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය. ප්‍රති කියන්නේ නැවත. සංයෝජිතයි කියන්නේ එකට එකතු කරනවා. නැවත එකට එකතු කරපු DNA. ප්‍රතිසංයෝජිත DNA. නැවත එකට එකතු කරපු DNA ගැන අධ්‍යයනය කරන තාක්ෂණය තමයි ප්‍රතිසංයුක්ත DNA තාක්ෂණය කියන්නේ. කියන්නේ DNA එකට එකතු කරනවා කියන්නේ. ඔගේ සරල කතාව මෙහෙමයි. හරිද? සරල කතාව මෙහෙමයි. දැන් මෙහෙම මිනිස්සෙක් ඉන්නවා කියලා හිතන්න. මෙහෙම මිනිස්සෙක් ඉන්නවා. මේ බල්ලෙක්යි මොකක් හරි සතෙක්. හරිද? මම සතෙකුත් ඉන්නවා. මට ජිට්ලන් ඉන්න බෑ. ජිට්ලන් ඉන්න දන්නෙත් නැහැ. මේ ඔහොම සතෙකුත් ඉන්නවා. හරිද? අපි කරන්නේ මේ මිනිස්සයාගෙන් ගන්නවා. මේ මිනිස්සයාගේ සෛලය ඇස්සේ මොනවද තියෙන්නේ? සෛලය ඇස්සේ නියුක්ලියෝටයිඩ් තියෙනවා. ඔන්න DNA විසංගමනයෙන් නියුක්ලියෝටයිඩ් ටික ගත්තා. සීමා එන්ඩෝනියුක්ලියස් වලින් ඒක කැබලි වලට කැඩුවා. ඇගරොස් ජල විද්‍යුතාගමනය කරලා අපි ඒ ටික පිළිවෙලකට හදා ගන්නවා. ඊළඟට DNA ඒෂණයක් පාවිච්චි කරලා අපිට අදාළ ජානය තියෙන කෙනා විතරක් ගන්නවා මේ විදිහට. හරිද? අදාළ ජානය තියෙන කෙනා විතරක් ගන්නවා. ඊට අපි මේ සතා ඉන්නවනේ. මේ සතාගේ සෛලකින් ඔන්න ඔය කෑල්ලම කරනවා. හරිද? ඔය කෑල්ලම කරනවා. ඊට අදාළ ජානයක් තියෙන කෙනෙක්ව ගන්නවා මෙහෙම එළියට. අරගෙන මොකද්ද කරන්නේ? අරගෙන මෙන්න මේ දෙන්න එකට සම්බන්ධ කරනවා. එකට සම්බන්ධ කරලා ස්වභාවයේ නැති, ඒ කියන්නේ ස්වභාවිකව අපිට හම්බෙන්නේ නැති අලුත් DNA එකක් හදනවා. හරිද? ස්වභාවිකව හම්බෙන්නේ නැති අලුත් DNA එකක් හදනවා. ඔන්න ඕකට තමයි ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියන්නේ. හරිද? ඕකට තමයි ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියන්නේ. ඒක ඉතින් අමාරුවක් නෑනේ. ඕක ගැන තමයි කතා කරන්න තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ වගේ DNA එකකට අපි කියනවා මේ වගේ DNA එකකට අපි කියනවා rDNA නැත්නම් recombinant DNA එහෙම නැත්නම් ප්‍රතිසංයෝජිත DNA එකක් කියලා. හරිද? ප්‍රතිසංයෝජිත DNA එකක් කියන එකේ තේරුම තමයි recombinant. ඒකම ඉංග්‍රීසි මේක තමයි recombinant මේ DNA කියලා කියන්නේ. හරිද? එතකොට ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේදීත් අපි අර ජාන තාක්ෂණය කරපු ක්‍රියාවලිය ටික කරන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙන්නම ගත්තාම මේ දෙන්නම කොහොමද වෙන්නේ?
මෙයාගේ සෛල බිඳ දාලා DNA විසංගමනය මගින් DNA ටික එළියට ගන්න ඕනි. හරිද? DNA ටික එළියට ගන්න ඕනි. අරගෙන සීමා එන්ඩෝනියුක්ලියස් එන්සයිම් භාවිතා කරලා මේවා කැබලි වලට කඩන්න ඕනි. කැබලි වලට කඩපු කට්ටිය ඇගරෝස් ජල විද්‍යුතාගමනය මගින් අර ප්‍රමාණය අනුව වෙන් කරගන්න ඕනි. හරිද? ප්‍රමාණය අනුව වෙන් කරගන්න ඕනි. ඊටත් පස්සේ ඒෂණයක් පාවිච්චි කරලා අපිට අදාළ එක්කෙනාව හොයාගන්න ඕනි. මෙන්න මේ විදිහට අපිට අදාළ එක්කෙනාව හොයාගන්න ඕනි. හරිද? ඊට පස්සේ තමයි මේ දෙන්න එකතු කරන්නේ. මේ දෙන්න එකතු කරන කතාව තමයි ප්‍රතිසංයුක්ත DNA තාක්ෂණය. හරිද? එතකොට දැන් මේ වගේ අයගෙන් මොකද්ද කරන්නේ? මේ වගේ අයව මේ විදිහට හදන්නේ අපිට දැන් කියන්නේ සමහර ජාන තියෙනවා අපිට වැඩක් නැහැ. හරිද? අපිට සමහර ජාන වැඩක් නැහැ. අපි ළඟ නැති සමහර ජාන තියෙනවා. හරිද? ඒ වගේ අර ප්‍රබල ජාන එකතු කරලා, කියන්නේ ප්‍රබල ජානයක් කියන්නේ ඒ වගේ ප්‍රබල ලක්ෂණයක් ඇති කරන්න පුළුවන්. ඒ වගේ අර ප්‍රබල ජානයක් අපි එකතු කරලා ප්‍රබල ජාන ගොඩක් එකතු කරලා අපි අලුතෙන් හදන එකක්. හරිද? අලුතෙන් හදනවා DNA එකක්. එතකොට මොකක්ද වෙන්නේ? ඒකෙන් ඇති වෙන ලක්ෂණ ගොඩක් ප්‍රබලයිනේ. හරිද? අන්න ඒ වගේ ලක්ෂණ හදාගන්න තමයි මේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය පාවිච්චි කරන්නේ. හරිද? එතකොට මෙයාලට අපි කියනවා මේ DNA ගන්න ප්‍රභව කියලා. හරිද? මේ එක ප්‍රභව වලින් ගන්න DNA අර එකට එකතු කරලා හදන එකට අපි කියනවා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය. හරිම ලේසියිනේ මේක. මේ හරිම ලේසි. හරිද? එතකොට දැන් බලන්නකෝ. මෙයාගේ ඇඟෙනුයි ගන්න DNA දෙකක් එකට එකතු කරාම ඒ DNA වෙනසක් නැද්ද? හරිද? වෙනසක් නැද්ද? නැහැ. ඇත්තටම ගත්තොත් DNA හැම තැනකදීම එක වගේ. හරිද? deoxyribonucleotide කියන්නේ හැම තැනකම එක වගේ. ඒ වගේම ඔයාලට මතක ඇති මම කිව්වා කෝඩෝන් එක සාර්වත්‍රිකයි කියලා. හරිද? කෝඩෝන් එක සාර්වත්‍රිකයි කියලා කියන්නේ ජානයක් ගත්තාම එයා මගේ ඇඟ අස්සේදී ප්‍රකාශ කරන එකම තමයි මගෙන් වෙන කෙනෙක්ගේ ඇඟ අස්සට ගියාම ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ මෙහෙම වැඩ. අර කණාමැදිරිය ඉන්නේ. කණාමැදිරියාගේ එළිය නිපදවන්නේ. කණාමැදිරියාගේ පිටිපස්සේ ලයිට් එකක් පත් වෙන්නේ. ඔක ලක්ෂණයක්නේ. හරිද? ඔය ලයිට් එකක් පත් වෙන එක ලක්ෂණයක්. හරිද? ඔය ලක්ෂණ ඇති කරන්නේ කණාමැදිරියා තුල ඉන්න ජානයක්. හරිද? කණාමැදිරියා තුල ඉන්න ජානයක්. අපි කරන වැඩේ මේ ජානේ ගලවලා දානවා දුම්කොළ ශාකයකට. හරිද? දුම්කොළ ශාකයකට දානවා. ඒ ශාකයට දැම්මහම හරිද? ශාකයට දැම්මහම ශාකෙන් ලයිට් පත් වෙනවා. හරිද? ශාකෙත් එළිය විහිදුවනවා. එතකොට කතාව මොකද්ද? කතාව තමයි මෙන්න මේ කියන ජානය කණාමැදිරියා තුලත් ප්‍රකාශ කරලා තියෙන එකම ලක්ෂණයක්. අර දුම්කොළ කියන ශාකය තුලත් ප්‍රකාශ කරලා තියෙන එකම ලක්ෂණයක්. හරිද? එකම ලක්ෂණයක්. එතකොට ජානයක් ගත්තාම ජානය හරිද? ඕනිම ජානයක් යුනිවර්සල් කියලා කියනවා. හරිද? යුනිවර්සල්. එහෙම නැත්නම් සාර්වත්‍රිකයි. මොකද්ද මේකේ තේරුම? මේකේ තේරුම තමයි එයා ඕනෑම තැනකදී ප්‍රකාශ කරන්නේ එකම ප්‍රකාශනයක්. හරිද? ඕනෑම තැනකදී. ඒ කියන්නේ අපේ ඇඟ ඇස්සේ බල්ලෙක්ගේ ඇඟ ඇස්සේ සතෙක්ගේ ඇඟ ඇස්සේ නැත්නම් ශාකයක් තුල උනත් මෙයා ප්‍රකාශ කරන්නේ එකම ප්‍රකාශනයක්. හරිද? අන්න ඒක තමයි මේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේ පදනම විදිහට පාවිච්චි කරන්නේ. හරිද? ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේ පදනම තමයි මේ ජානයක තියෙන සාර්වත්‍රික ස්වභාවය. හරිද? ජානයක තියෙන සාර්වත්‍රික ස්වභාවය. එයා හැම තැනකදීම එකම විදිහට ක්‍රියාත්මක වෙනවා. හැම තැනකදීම එකම විදිහට ක්‍රියාත්මක වෙනවා. මේකෙන් අපිට ගන්න පුළුවන් වාසි මොනවද? අර මං කියපු ඊකොලයිගේ කතාව තියෙන්නේ. අන්න ඒ වගේ වාසි ටිකක් තියෙනවා. ඒවා අපි අන්තිමට කතා කරන්නේ. හරිද? ඒවා අපි අන්තිමට කතා කරන්නේ. දැනට ජානතාක් ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියන්නේ ඔන්න ඔය වගේ වැඩක් කියලා මතක තියාගන්න. මේ වගේ වැඩ. හරිද? අපිට වැඩක් නැහැ. මෙන්න මෙහෙම. ඔන්න විවිධ ප්‍රභව වලින් අපි එක්කෙනෙක්ව හදනවා කියලා හිතන්නකෝ. විවිධ ප්‍රභව වලින් ගන්න එක්කෙනෙක්ව හදනවා. හරිද? මෙහෙම එක්කෙනෙක්ව හැදුවා. අපිට වැඩක් නැහැ මෙයාගෙන් එක්කෙනෙක් අපි ළඟ ඉඳලා. හරිද? මෙයාගේ එක්කෙනෙක් වැඩක් නැහැ. එක්කෙනෙක්ගෙන් මුකුත් කරගන්න බෑ. අපිට මෙයාලා ගොඩක් ඕනි. හරිද? මෙයාලා ගොඩක් ඕනි. එයාලා ගොඩක් හදන්න පාවිච්චි කරනවා අපි ක්ලෝනකරණය. හරිද? ක්ලෝනකරණය. මං කලින් කිව්වා මතක ඇති. ක්ලෝනකරණය වෙන්නේ ජීවස්තව. ඒ කියන්නේ ජීවියෙක්ගේ ඇඟ ඇතුලේ. හරිද? ක්ලෝනකරණය වෙන්නේ ජීවියෙක්ගේ ඇඟ ඇතුලේ. මෙයාලා සංඛ්‍යාව අපිට වැඩි කරගන්න ඕනේ. හරිද? අපි මෙයාලව දානවා බැක්ටීරියාවක් වගේ කෙනෙක් අස්සට. හරිද? බැක්ටීරියාවක් වගේ කෙනෙක් අස්සට දාලා මොකද්ද කරන්නේ? බැක්ටීරියාවක් වගේ කෙනෙක් අස්සට දාලා
මෙයාලා සංඛ්‍යාව වැඩි කරනවා. කොහොමද සංඛ්‍යාව වැඩි කරන්නේ? බැක්ටීරියාව එයාලා ගුණණය වෙනවනේ. එයාලා ගුණණය වෙනවා. ගුණණය වෙද්දි මෙයාලා සංඛ්‍යාව වැඩි වෙනවා. හරිද? මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරිද? සංඛ්‍යාව වැඩි කරන්න නම් අපි දැන් මෙතන DNA කැලලක් තියෙන්නේ. DNA කැලලක් තියෙන්නේ. DNA එකකින් සංඛ්‍යාව වැඩි වෙන්න නම් තව DNA හැදෙන්න ඕනේ. නේද? මේ DNA එකෙන් DNA හැදෙන්න ඕනේ. අපි මේ බැක්ටීරියාගේ තියෙන න්‍යෂ්ටික ද්‍රව්‍ය තියෙනවනේ. අපි කොහෙද තියෙනවද කිව්වේ? න්‍යෂ්ටික ප්‍රදේශය. එහෙම නැත්නම් නියුක්ලියොයිඩේ තියෙනවා කියවනේ න්‍යෂ්ටික ද්‍රව්‍ය. හරිද? මෙතනට ගිහිල්ලා දැම්මොත් ඒ න්‍යෂ්ටික ප්‍රදේශයට මෙන්න මේ ජාන කැලලක් ගිහිල්ලා දැම්මොත් කොහොම හරි මෙයා වැඩි වෙයිද? හරිද? වැඩි වෙයිද? වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන්නේ සෛල චක්‍රයේ එක තැනකදී විතරයි. හරිද? අර සෛල චක්‍රය ක්‍රියාත්මක වෙද්දි විතරයි වෙන්නේ. හරිද? සූනැෂ්ටිකින් ගත්තොත් සෛල චක්‍රයේ S කලාවේදී විතරයි ප්‍රතිවලිතය වෙන්නේ. හැමතැනදීම වෙන්නේ නැහැනේ. එතකොට සෛලයක තියෙන ඔය න්‍යෂ්ටික ප්‍රදේශය නැත්නම් න්‍යෂ්ටියේ තියෙන තැනට ගිහිල්ලා දාලා හරියන්නේ නැහැ. අපිට ඒතකොට ගොඩක් ගන්න බෑ. අපි කරන්නේ මෙහෙම වැඩක්. මෙයාලා ළඟ බාහිර DNA තියෙනවනේ. මේ න්‍යෂ්ටික ප්‍රදේශය ඇරුණාම DNA තියෙනවනේ. තව මොනවද තියෙන DNA? ප්ලාස්මිඩ DNA. හරිද? ප්ලාස්මිඩ DNA. ඔන්න ඔය ප්ලාස්මිඩ DNA වලට ගිහිල්ලා දානවා මේ කැල්ල. හරිද? ප්ලාස්මිඩ DNA වලට ගිහිල්ලා දානවා අපි හදාගත්ත අලුතෙන් හදාගත්ත කෙනා. එයා මේ වගේ කියලා හිත. එයාව මෙහෙම ගිහින් දානවා. ප්ලාස්මිඩ DNA ගත්තාම එයාට මෙන්න මෙයාලගෙන් තොරව හරිද? මෙයාලා ප්‍රතිවලිත වුණත් නැතත් මෙයාට වෙනම ස්වයන් ප්‍රතිවලිත වීමේ හැකියාවක් තියෙනවා. එයාගේ ස්වාධීනව ප්‍රතිවලිත වීමේ හැකියාවක් තියෙනවා. ඔන්න ඔය හැකියාවක් පාවිච්චි කරනවා ක්ලෝරකරණය සඳහා. හරිද? ඔය ස්වාධීන ප්‍රතිවලිත වීමේ හැකියාව පාවිච්චි කරන ක්ලෝරකරණය සඳහා. ක්ලෝරකරණයේදී මොකක්ද වෙන්නේ? මෙයාලගේ සංඛ්‍යාව වැඩි කරගන්නවා. නේද? අපි හදාගත්ත කට්ටිය සංඛ්‍යාව වැඩි කරගන්න ඕනේ. එතකොට අපි මෙහෙම කරන්න ඕනේ. හරිද? අපි බැක්ටීරියා වස්සට දැන් මෙයාව දාන්න ඕනේ. හරිද? බැක්ටීරියා වස්සට මෙහෙම බැක්ටීරියා ඉන්නවනම් හරිද? බැක්ටීරියා වස්සට මෙයාව දාන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ බැක්ටීරියා වස්සට නිකම්ම දාන්න බෑ. හරිද? නිකම්ම දාන්න බෑ. මෙයාට නිකන් ඇවිදගෙන යන්නත් බෑ අපිට නිකන් දාන්නත් බෑ. මෙයාට ඕනි කරනවා වාහනයක්. මෙයාට පයින් ඇවිදින්න බෑ වාහනයක් ඕනි. හරිද? ඔන්න ඔය වාහනයට අපි කියනවා වාහකයක් කියලා. ඒ කියන්නේ වාහකයක්. මෙයා කරන්නේ මේ වාහකය කියන කෙනා කරන්නේ මෙන්න මෙයාව හරිද? මෙන්න මෙයාව අරන් යනවා බැක්ටීරියා සෛලය අස්සට. බැක්ටීරියා සෛලය අස්සට. හරිද? බැක්ටීරියා සෛලය අස්සට අරන් යන එක තමයි වාහකයෙන් කරන්නේ. අනිත් කතාව තමයි වාහකයෙන් කරන අනිත් කතාව තමයි හරිද? මේ බලන්නකෝ. මෙයාට සංඛ්‍යාව වැඩි කරන්න නම් ප්‍රතිවලිත වෙන්න ඕනේ නේද? ඔව්. මෙයාට සංඛ්‍යාව වැඩි කරන්න නම් ප්‍රතිවලිත වෙන්න ඕනේ. හරිද? එතකොට ප්‍රතිවලිත වෙන්න නම් ප්‍රතිවලිතය පටන් ගන්නෙ කොහෙන්ද? ප්‍රතිවලිතය පටන් ගන්නෙ ඔරිසයිට් එකෙන් නැත්නම් origin of the replication. හරිද? ප්‍රතිවලිත ආරම්භක ස්ථානකින් තමයි ප්‍රතිවලිතය පටන් ගන්නෙ. එතකොට මෙයාගේ ඇඟ අස්සේ ඔය ඔරිසයිට් එක තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් නේ. මොකද අපි කපලා ගන්නෙ. හරිද? කපලා ගන්න නිසා ඔරිසයිට් එක තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එතකොට නැති වුණොත් එහෙම වැඩේ මොකද්ද? නැති වුණොත් එහෙම මෙයාට ප්‍රතිවලිත වෙන්න බෑ. ප්‍රතිවලිත වෙන්න බෑනේ. මේ වාහකය කරන්නේ මොකක්ද දන්නවද? වාහකය උදව් කරනවා මෙයාට ඔරිසයිට් එකක් හදලා දෙන්න. නැත්තම් වාහකයේ තියෙන ඔරිසයිට් එක මෙයා ප්‍රතිවලිතයට පාවිච්චි කරනවා. මේක මං හිතන්නම් වාහකය කියලා. හරිද? වාහකය. මේ වාහකයේ කොහේ හරි තැනක ඔරිසයිට් එකක් තියෙනවා. මේක තමයි අපි අර කපාගත්ත විශේෂ DNA එක නැත්තම් අභිනත DNA කියලා කියනවා. හරිද? විශේෂ DNA අපි කපලා හදාගත්ත. ඔන්න වාහකයේ ඉන්නවා. වාහකයේ කොහේ හරි තැනක ඔරිසයිට් එකක් තියෙනවා. අන්න දැන් ප්‍රතිවලිතය වෙන්න පුළුවන් නේ. හරිද? දැන් ප්‍රතිවලිතය වෙන්න පුළුවන්. ඔරිසයිට් එකක් තියෙනවනේ. හරිද? එතකොට වාහකයෙන් ඔන්න ඔය ඔරිසයිට් එක හදලා දෙන එකත් කරනවා. හරිද? ඔරිසයිට් එක හදලා දෙන එකත් කරනවා. ඔරිසයිට් එක හදලා දෙන එකත් කරනවා. කතාව පැහැදිලි නේද? ඊට පස්සේ මෙයාව මේක අස්සට අරන් යනවා. හරිද? මෙයාව මේක අස්සට අරන් යනවා. වාහක විදිහට ක්‍රියාත්මක වෙන අය තුන් දෙනෙක් ඔයාලට උදාහරණ විදිහට දීලා තියෙනවා. හරිද? වාහක විදිහට ක්‍රියාත්මක. බැක්ටීරියා ප්ලාස්මිඩ. බැක්ටීරියා ප්ලාස්මිඩ ගත්තාම වාහක විදිහට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට බැක්ටීරියා භක්ෂක වෛරස. බැක්ටීරියා භක්ෂක වෛරස. හරිද? වෛරස් එක. මෙයා කරන්නේ බැක්ටීරියා භක්ෂණය කරන එක. ওই බැක්ටීරියා භක්ෂක වෛරස වල
ජාරක චක්‍රය ගැන ඔයාලට උගන්වනවා. මයික්‍රෝබයොලොජි වලදී. හරිද? මයික්‍රෝබයොලොජි වලදී ඔයාලට උගන්වනවා ජාරක චක්‍රය ගැන. අන්නේ ජාරක චක්‍රය පාවිච්චි කරලා තමයි මේ බැක්ටීරියා භක්ෂක වෛරස් කියන එක්කෙනා මේ මොකද්ද කරන්නේ? අර අපිට ඕනි එක්කෙනාවත් අරගෙන මේ බැක්ටීරියාව අස්සට යන්නේ. බැක්ටීරියාව අස්සට යන්නේ. හරිද? වෛරස් එක. ඊළඟට ඊස්ට් ප්ලාස්මිඩ. ඊස්ට් වලත් තියෙනවා ප්ලාස්මිඩ. හරිද? ඊස්ට් ප්ලාස්මිඩ. ඊස්ට් කියන්නේ දිලීරයක්නේ. ශූන්‍යෂ්ටිකයි. හරිද? ශූන්‍යෂ්ටික සෛල වල තියෙන රේඛීය DNA නේ. රේඛීය DNA වලට අමතරව ප්ලාස්මිඩ තියෙනවා. හරිද? මෙයාලගෙත් මේ ප්ලාස්මිඩ වල තියෙන DNA එකත් වාහකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. වාහකයක් නැත්තම් වාහකයක් කියලා කියන්නේ ඔයා හිතන්නේ මේ DNA එක මාව මෙන්න මෙයා අස්සට අරන් යන කෙනා තමයි වාහකයක් කියලා කියන්නේ. හරිද? හරිද? ඕක තමයි තියෙන්නේ. එතකොට අපි කියනවා මෙයාට ධාරකයක් කියලා. ධාරකය. හේතුව මොකද්ද? මෙයා තමයි පස්සේ මේ වාහකයයි මෙන්න මේ අභිමත DNA එකයි දෙකම දරාගෙන ඉන්නේ මෙයා. හරිද? දෙකම දරාගෙන ඉන්නේ මෙයා. ඒ නිසා මෙයාට කියනවා අපි ධාරකයක් කියලා. ධාරකයේ තුලදී තමයි ගුණණය වෙන එක වෙන්නේ. ධාරකයේ තුලදී තමයි ප්‍රමාණය වැඩි වෙන්නේ. මෙයාගේ ප්‍රමාණය වැඩි වෙන්නේ ධාරකයේ තුලදී. හරිද? ඒ නිසා මෙයාට කියනවා ධාරකයක් කියලා. මෙන්න මේ අභිමත DNA එක ධාරකයේ තුලට අරන් යන්නේ කවුද? වාහකය. ධාරකයේ තුලට අරන් යන්නේ කවුද? වාහකය. හරිද? වාහකය. වාහක වර්ග තුනයි බැක්ටීරියා ප්ලාස්මිඩ, බැක්ටීරියා භක්ෂක වෛරස, ඊස්ට් ප්ලාස්මිඩ. බැක්ටීරියා ප්ලාස්මිඩ ගත්තත්, බැක්ටීරියා භක්ෂක වෛරස ගත්තත් එයාලා ප්‍රාග්න්‍යෂ්ටිකයි. එයාලා ප්‍රාග්න්‍යෂ්ටිකය තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළාට ඊස්ට් ප්ලාස්මිඩ ගත්තාම ඒක සුවිශේෂී. එයා ශූන්‍යෂ්ටිකයි. එයා ශූන්‍යෂ්ටිකයි. හරිද? හරි. ඊළාට අපි ගමු වාහක. වාහක වල නිර්වචනය මොකද්ද? වාහක වලට තියෙන නිර්වචනය තමයි වාහක කියලා කියන්නේ අදාළ DNA අණු. අදාළ DNA අණු ගුණණය හෝ ක්ලෝනකරණය සඳහා ගුණණය හෝ කියන්නේ සංඛ්‍යාව වැඩි කරගන්න ධාරකයා තුළට රැගෙන යන යානාවන්ය. ධාරකයා තුළට රැගෙන යන යානාවන් වලට අපි කියනවා මොකක් කියලාද? වාහකයක් කියලා. වාහකයෙන් අපිට ඔරිසයිට් එක ගන්නත් පුළුවන්. ඒක තව මතක තියාගන්න. ඒක තව මතක තියාගන්න. හරිනේ. හරි. සරලයි. මේ ප්‍රතිසංයුක්ත DNA තාක්ෂණය කියන එක හරිම සරලයි. හරිද? එතකොට මෙන්න මෙහෙම වැඩක් කරනවා. මෙහෙම වැඩක් කරනවා. බැක්ටීරියා ඉන්නෝනේ. බැක්ටීරියාවේ ප්ලාස්මිඩ තුල තියෙනවා ප්ලාස්මිඩ DNA. හරිද? මෙයා චක්‍රීය DNA එකක්නේ. අපි මෙයාව එළියට ගන්නවා. හරිද? මෙයා එළියට ගන්නවා. මෙයා එළියට ගත්තාම මෙයාගෙත් තියෙනවා දැන් මෙයාට වාහනයක් විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ නැති කොටස් තියෙනවා. හරිද? මෙයාට වාහනයක් විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ නැති කොටස් තියෙනවා. නැත්නම් වාහකයක් විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ නැති කොටස් තියෙනවා. අපි කරන්නේ අන්නේ කොටස් කපලා දානවා. හරිද? අන්නේ කොටස් කපලා දානවා. හරිද? කපලා දානවා. කපලා දාලා කපන්නේ මොනවාගෙන්ද? සීමා එන්ඩෝනියුක්ලියස් වලින්මයි. හරිද? ඒ වගේම කපනවා. ඊළඟට අපි මොකද්ද කරන්නේ? අපි අර ප්‍රයෝජනවත් ඥානය තියෙන්නේ. ඔන්න අපිට ඕනි ඥානය අපි කරනවා මොකද්ද කරන්නේ? අපේ ඇඟ ඇස්සේ තියෙන DNA වලින් අපිට ප්‍රයෝජනවත් ඥානය මේ විදිහට කපලා ගන්නවා. අර ඥාන තාක්ෂණයේ පියවරවල වලින් ප්‍රයෝජනවත් ඥානය කපලා ගන්නවා. හරිද? මේ විදිහට කපලා ගන්නවා. ඒකත් සීමා එන්ඩෝනියුක්ලියස් එන්සයිම් වලින්. මෙයාව ගෙනහිල්ලා මෙන්න මෙයාගේ මේ හැදුන හිස්තැනට සෙට් කරනවා. මෙතනට සෙට් කරනවා. මෙතනට සෙට් කරනවා. හරිද? මෙතනට සෙට් කරනවා. සෙට් කළා මොකද්ද කරන්නේ? සෙට් කරලා මෙයාව ආපහු යවනවා බැක්ටීරියා සෛල අස්සට. හරිද? බැක්ටීරියා සෛලයක් අස්සට යවනවා. මෙතන සෙට් කරන වැඩේ එහෙනම් කවුද කරන්න නැත්තේ? සෙට් කරන වැඩේ කරන්න නැත්තේ DNA ligase. හරිද? DNA ligase මේ කරන්න නැත්තේ. මේ බලන්න වාහකයේ කැලිත් කැපුවා අපිට ඕනි එක්කෙනාවත් කැපුවා කපලා ඒ දෙන්නම සෙට් කරා කාගෙන්ද DNA ligase වලින් සෙට් කරා ඊට පස්සේ මෙන්න මෙයාව බැක්ටීරියාව ඇතුළට ආපහු යවනවා ඔන්න ඔය ඇතුළට ආපහු යවන එකට අපි කියනවා පරිණාමණය කියලා පරිණාමණය මොකද්ද පරිණාමණය කියන්නේ මේ බැක්ටීරියා සෛලෙන් පිටත තියෙන DNA. හරිද මේ? බැක්ටීරියා සෛලෙන් පිටත තියෙන DNA. එයාව බැක්ටීරියා සෛලය ඇතුළේ යවන එකට අපි කියනවා පරිණාමණය කියලා. හරිද? පරිණාමණය කියලා කියනවා. පරිණාමණය කියලා කියනවා. ඒකේ නිර්වචනය ගත්තොත් මෙන්න මෙහෙමයි තියෙන්නේ. නිර්වචනය මෙහෙමයි තියෙන්නේ. හරිද? බැක්ටීරියාව කියන්නේ කවුද? ධාරකයනේ.
ධාරකයා. ධාරකයාගේ වටපිටාවෙන් හරිද? ධාරකයාගේ වටපිටාවෙන්. ඒ කියන්නේ එයාගේ ඇතුලෙන් නැතුව ධාරකයාගේ වටපිටාවෙන් බහිර්ජන්‍ය වූ DNA. බහිර්ජන්‍ය පිටින් තියෙන DNA ඔවුන්ගේ ප්ලාස්ම පටලය හරහා මේ තියෙන ප්ලාස්ම පටලය හරහා මොකද කරන්නේ? කෙලින්ම ඇතුළු කර ගැනීම හා කෙලින්ම ඇතුළු කරගන්නවා. මේ ප්ලාස්ම පටලය හරහා මේක අස්සට යවනවා. කෙලින්ම ඇතුළු කර ගැනීම හා ප්‍රවේණික වෙනස් වීමක් ප්‍රතිබල කරමින් ඒකාබද්ධ කිරීම. ප්‍රවේණික වෙනසක් ප්‍රතිබල කරමින් ඒකාබද්ධ කිරීමට අපි කියනවා මේ මොකද්ද? පරිණාමණය කියලා. ඇත්තටම ගත්තොත් හරිද? ඇත්තටම ගත්තොත් මේ පරිණාමණය කියලා කියන්නේ මෙයාව ඇතුළට යවන එක. මේ කෑල්ල විතරක් ඇතුළට යවන එක. මේ කෑල්ල ඇතුළට යවලා හරියටම ගත්තොත් එහෙම මේ මෙතන කපන වැඩේ සහ මෙයා එකට සෙට් එක එහෙම වෙනවා ඇත්තේ මේක ඇතුළේදී. සෙට් වෙන එක එහෙම වෙනවා ඇත්තේ ඒක ඇතුළේදී. ඒක හරියටම කියන්නේ පිටින් වෙන්නත් පුළුවන්. හරිද? කොහොම හරි වාහකයක් කියලා කියන්නේ ඉතින් ඇතුළට අරන් යන කෙනෙක්නේ. වාහකයක් කියන්නේ ඇතුළට අරන් යන කෙනෙක් නම් ඒක පිටදී තමයි වෙන්න ඕනේ. හරිද? පිටදී වෙන්න ඕනේ. කොහොම හරි අරක නිර්වචන විදිහට මතක තියාගන්න වෙන ක්‍රියාවලිය මෙයාව ඇතුළට අරන් යන එක තමයි පරිණාමණය කියන්නේ කියලා නෝමල් පොඩි දල අයිඩියා එකකුත් තියාගන්න. හරිද? දල අයිඩියා එකකුත් තියාගන්න. එතනින් වාහක ගැන කතාව ඔච්චර තමයි. හරිද? වාහක ගැන කතාව ඔච්චර තමයි. ඔය පරිණාමණය ගත්තාම දැන් සෛලයක් අස්සර යවන්න ඕනේනේ. හරිද? සෛලයක් අස්සර යවන්න ඒක ටිකක් අකාර්යක්ෂමයි. ඒ කියන්නේ ඒක වේගෙන් කරන්න බැරි වැඩක්. හරිද? වේගෙන් කරන්න බැරි වැඩක් ටිකක් කල් ගත වෙනවා. ඒ කියන්නේ කල් ගත වෙනවා කියන්නේ අනික දැන් මේ මෙහෙමයි. අපි ළඟ එක බැක්ටීරියා සෛල එකයි ඉන්නේ කියන්නකෝ. අපි ළඟ බැක්ටීරියා සෛල එකක් ඉද්දි අපි මේව හදපු වාහකයකුයි අර කට්ටිය හදපු කට්ටියත් අපි ළඟ එක්කෙනෙක් ඉන්නවා. හරිද? මේ වගේ කට්ටිය ඉන්නවා. මේ වගේ කෙනෙක්ට අපි කියනවා ක්ලෝන වාහකයක් කියලා. හරිද? ක්ලෝන වාහකයක් කියන්නේ මෙයාට පුළුවන් ක්ලෝනීකරණය සඳහා අර අවශ්‍ය DNA කාණ්ඩය අරගෙන යන්න. හරිද? අවශ්‍ය DNA කාණ්ඩය අරගෙන යන්න. මේක ඇතුළට ගියාට පස්සේ අපි කියනවා ප්‍රතිසංයෝජිත වාහකයක් කියලා. හරිද? ප්‍රතිසංයෝජිත වාහකයක් කියනවා. ආගන්තුක DNA එක සෙට් වෙලා ඉද්දි ප්‍රතිසංයෝජිත වාහකයක් කියලා කියනවා. හරිද? එතකොට මෙයාලා මේක ඇතුළට යන එක හරිම අකාර්යක්ෂමයි. ඒ කියන්නේ සමහර විට යන්න පුළුවන්. දැන් මේ පිට තියෙන එකන්නේ. හරිද? මෙයාගෙන් පිට තියෙන එකන්නේ. දැන් අපි කැමැතිද අපෙන් ඇගේ පිටින් තියෙන මොකක් හරි මේ කෙනෙක්ව අපේ ඇඟ අස්සර ගන්න නැහැ. අපි ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් විනාශ කරන්න ඕනේ. හරිද? අපේ නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් විනාශ කරනවා. අපේ බාහිර අණුවක් ආවොත් එහෙම. මෙයාලගෙත් ඒ වගේ තමයි. මෙයාලගෙත් කැමැති නෑ මේ විදිහට ගන්න. හරිද? කැමැති නෑ ගන්න. ඒ කියන්නේ මේ වගේ අණු 100ක් විතර තිබුණොත් තමයි මේ වගේ අණු 100ක් විතර තිබුණොත් තමයි එක්කෙනෙක් මේක අස්සර යන්නේ. හරිද? එක්කෙනෙක් මේක අස්සර යන්නේ. හැබැයි අර බැක්ටීරියා භක්ෂක වෛරස් එක ඉන්නෝනේ. බැක්ටීරියා භක්ෂක වෛරස් එක මොකද කරන්නේ? එයා කරන්නේ කෙලින්ම මෙයාගේ ප්ලාස්ම පටලේ කඩනවා. හරිද? කෙලින් ප්ලාස්ම පටලේ කඩලා තමයි අස්සර යන්නේ. කියන්නේ බැක්ටීරියාව ජාරණය කරලා දානවා. බැක්ටීරියාව ඉතුරු කරන්නේ. ඉතුරු කරන්නේ නැතුව තමයි ඇතුළට යන්නේ. හරිද? එතකොට ස්වභාවිකව ගත්තාම ඔය පරිණාමණය එහෙම නැත්නම් මේ ඇතුළට යන ක්‍රියාවලිය අකාර්යක්ෂමයි කියලා කියනවා. හැබැයි බැක්ටීරියා භක්ෂක වෛරස් එක පාවිච්චි කරාම ඒක ටිකක් කාර්යක්ෂමයි කියලා කියනවා. හරිද? කාර්යක්ෂමයි කියලා කියනවා. අපි දැන් වාහක ගැනත් කතා කරානේ. වාහක ගැනත් කතා කරා. ඊළඟට අපිට වාහක වර්ග සහ ඒවා අතර වෙනස්කම් බලන්න තියෙන්නේ. වාහක වර්ග තුන මොනවාද? බැක්ටීරියා ප්ලාස්මිඩ, බැක්ටීරියා භක්ෂක වෛරසය, ඊළඟට ඊස් ප්ලාස්මිඩ. ඕවනේ නේද? බැක්ටීරියාවක් ධාරක සෛලයේ විදිහට බැක්ටීරියාවක් ක්‍රියාත්මක වෙද්දී හරිද? බැක්ටීරියාවක් ක්‍රියාත්මක වෙද්දී ඒ වෙලාවට මෙන්න මේ බැක්ටීරියා ප්ලාස්මිඩ හෝ බැක්ටීරියා භක්ෂක වෛරස කියන අයව වාහක විදිහට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ශූන්‍යෂ්ටික සෛලයක් නම් ධාරකයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ධාරක විදිහට ක්‍රියාත්මක වෙන්නේ ශූන්‍යෂ්ටික සෛලයක් නම් අපි ඊස්ට් කියන ප්ලාස්මිඩ කියන එක්කෙනාව ගන්නවා මේ වාහකයේ විදිහට. හරිද? මේ ඊස්ට් ප්ලාස්මිඩ ගත්තාම ඊස්ට් සෛල වල වාහක විදිහට තමයි යාලා ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඊස්ට් ප්ලාස්මිඩ් මේ ඊස්ට් සෛල වල ඊස්ට් කියන්නේ ශූන්‍යෂ්ටික සෛලයක්. හරිද? මෙයාලා තමයි අපි එතකොට ධාරක සෛලයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඊස්ට් තමයි ධාරක සෛලය. හරිද? මේ ධාරක සෛලය ඇතුළට ගෙනියන්න ඊස්ට් ප්ලාස්මිඩ වැදගත් වෙනවා. ඊස්ට් ප්ලාස්මිඩ වැදගත් වෙනවා. මේ විදිහට ප්ලාස්මිඩ මම කියන්නම් ඊස්ට් ප්ලාස්මිඩ කියලා.
ඊස්ට් ගත්තාම ශූන්‍යාෂ්ටිකයිනේ. ඒ කියන්නේ සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. මෙයාලගේ මේ න්‍යෂ්ටියස්සේ මොනවද තියෙන්නේ? වර්ණ දේහ තියෙනවා. හරිද? න්‍යෂ්ටියස්සේ වර්ණ දේහ තියෙනවා. ප්ලාස්මිඩය ගත්තාම මේ ප්ලාස්මිඩය යනවා සෛලයට. හරිද? ප්ලාස්මිඩය සෛලයට යනවා. ප්ලාස්මිඩය සෛලයට ගියාම එයාලා සත්‍ය වර්ණ දේහයක්ද? නෑ. එයාලා සත්‍ය ඇත්තට වර්ණ දේහයක් නෙමෙයි. එයාලට අපි කියනවා કૃතිම වර්ණ දේහයක් කියලා. හරිද? මෙයාලට කියනවා કૃතිම වර්ණ දේහයක් නැත්නම් ඊස්ට් કૃතිම වර්ණ දේහ. ඊස්ට් ආටිෆිෂල් ක්‍රොමොසෝම්ස් කියලා කියනවා. හරිද? ඊස්ට් ආටිෆිෂල් ක්‍රොමොසෝම්ස් කියලා කියනවා. හරිද? ක්‍රොමොසෝම්ස් කියලා කියනවා. එයාලට. හරිද? ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට මෙයාලා වර්ණ දෙහි විදියට සලකන්නේ අර හිස්ටෝන් ප්‍රෝටීන් එහෙම තියෙනවනේ මෙයාලගේ. එතකොට සෙන්ට්‍රොමියර අනුක්‍රමණ එහෙම තියෙන හින්දා තමයි මේ වර්ණ දෙහි විදියට සලකන්නේ. මෙයාලට ස්වාධීනව ප්‍රතිවලිත වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඊස්ට් සෛලය ගත්තාම ශූන්‍යාෂ්ටික නිසා ශූන්‍යාෂ්ටිකෙන්ගේ සෛල චක්‍රයේ S කලාවේදී විතරයි ප්‍රතිවලිත වෙන්නේ. හැබැයි මෙයාලා ස්වාධීනව ස්වයන්ව ප්‍රතිවලිත වෙනවා. හරිද? මෙයාලා ගත්තාම ස්වාධීනව ප්‍රතිවලිත වෙනවා. හරිද? ඒ නිසා ඒක යාමනය කරන්නත් කට්ටිය ඉන්නවා. යාමනයට මේ ස්වයන් පාලක ප්‍රතිවලිත අනුක්‍රම තියෙනවා. හරිද? ස්වයන් පාලක ප්‍රතිවලිත අනුක්‍රම තියෙනවා. එතකොට මම කලින් කියපු කතාව වාහකයන්ට අවශ්‍ය නැති කෑලි කියලා ඒ කෑලි කපලා අන්නේ ස්ථාන වලට අපිට අභිමත DNA එක ගෙනහලා දානවා. හරිද? අභිමත DNA එක ගෙනහලා දානවා. ඔය කතාව ටික කලින් කිව්වනේ. ඒ කතාව ටික කලින් කිව්වා. හරිනේ? ඒ ටික හරි. අපි ක්‍රියාවලිය දැන් ආපහු ලස්සනට බලමු. මොකද්ද මේකේ වෙන්නේ ක්‍රියාවලිය කියලා හරියටම බලමු. මෙන්න මෙහෙම. මම උදාහරණ ගන්නම්. හරිද? මම උදාහරණයක් විදිහට කියන්නම්. අර ඉනිසියුලින් කතාව. ඉනිසියුලින් කතාව. අපි කරන්නේ බැක්ටීරියාවක් අස්සේ ඉනිසියුලින් හදන්න යන්නේ. හරිද? බැක්ටීරියාවක් අස්සේ ඉනිසියුලින් හදන්න යන්නේ. ඔන්න අපි ඉන්නවා. හරිද? ඔන්න අපි ඉන්නවා. අපේ සෛල අස්සේ තියෙනවා රේඛීය DNA. රේඛීය DNA. අපි කරන්නේ රේඛීය DNA එකක් කඩලා ගන්නවා මෙහෙම. රේඛීය DNA එක DNA විසංගමණයෙන් එළියට ගන්නවා. හරිද? එළියට අරන් ඉනිසියුලින් හදන ජානය තියෙනවනේ. ඉනිසියුලින් හදන ජානය විතරක් මෙන්න මේ විදිහට කපලා සීමා එන්ඩෝනියුක්ලියස් වලින් කපලා ඉනිසියුලින් හදන ජානය විතරක් එළියට ගන්නවා. හරිද? එළියට ගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි කරන්නේ මොකක්ද දන්නවද? බැක්ටීරියාවක් අස්සට තමයි දාන්න ඕනේ. හරිද? බැක්ටීරියාවක් අස්සට තමයි දාන්න ඕනේ. බැක්ටීරියාව තමයි ධාරකයා විදිහට ක්‍රියාත්මක වෙන්නේ. අපි කරන්නේ මෙයාගේ තියෙනවනේ ප්ලාස්මිඩ DNA. අපි ওই ප්ලාස්මිඩ DNA ගන්නවා එළියට. හරිද? ප්ලාස්මිඩ DNA එළියට ගන්නවා. ඊට පස්සේ එයාගේ අර වාහකයක් විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ නැති කැලි තියෙනවනේ. වාහකයක් විදිහට මං කිව්වා ක්‍රියාත්මක වෙන්න ඕනේ නැති කැලි තියෙනවා කියලා. අන්න ඒවත් කපලා දානවා. හරිද? ඒවත් කපලා දානවා මේ විදිහට. ඒවත් කපලා දාලා මොකද්ද කරන්නේ? මෙන්න මේ දෙන්නා එකට එකතු කරනවා. මේ දෙන්නා එකට එකතු කරනවා. එකට එකතු කරලා DNA ලයිගේස් වලින් සම්බන්ධ කරනවා. DNA ලයිගේස් වලින් සම්බන්ධ කරලා අලුත් එක්කෙනෙක් හදනවා. හරිද? අලුත් එක්කෙනෙක් හදනවා. හදලා මොකද්ද කරන්නේ? හදලා පරිණාමණය මගින් මෙයාලව ආපහු අර සෛලය ඇස්සට දානවා. පරිණාමණය මගින් ආපහු අර බැක්ටීරියා සෛලය ඇස්සට දානවා. මෙහෙම බැක්ටීරියා සෛලය ඇස්සට දානවා. හරිද? බැක්ටීරියා සෛලය ඇස්සට දානවා. බැක්ටීරියා සෛලය ඇස්සට දාලා මොකද්ද කරන්නේ? බැක්ටීරියා සෛලය ඇස්සට දාලා දැන් මොකක්ද වෙන්නේ? මෙන්න මේ බැක්ටීරියාව ගුණණය වෙනවා. හරිද? බැක්ටීරියාව ගුණණය වෙනවා. ගුණණය වෙද්දී අර අපිට අභිමත ජානයේ තියෙන අයවත් ගුණණය වෙනවා. හරිද? ගුණණය වෙනවා. ඉතින් අපි ඊට පස්සේ එයාලගෙන් අපිට ඕනි වැඩේ කරගන්න පුළුවන්. මොකද්ද කරන්නේ? මේ ජානයෙන් මොකද්ද කරන්නේ? ඉනිසියුලින් හදනවා. එතකොට මෙයාලා අස්සෙත් ඉනිසියුලින් හදනවා. මෙතනත් ඉනිසියුලින් හදනවා. මේ හතෙන් හදන කට්ටිය අස්සෙත් ඉනිසියුලින් හදනවා. අපි ඉනිසියුලින් හදා ගන්නවා. ඕක තමයි සරල කතාව ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය. ගොඩක් සරලයි. හරිද? ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය ඔච්චරයි. ගොඩක් සරලයි. හරි. අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ සලකුණු ජාන ගැන. සලකුණු ජාන. මොනවාද මේ සලකුණු ජාන කියලා කියන්නේ? මෙහෙම. හරිද? සලකුණු ජාන කියලා කියන්නේ. දැන් අපි කලින් කතාවමනේ ආපහු අපිට කතා කරන්නේ කලින් කතාව. හරිද? අපි කරන්නේ අපි ළඟ DNA එකක් ඉන්නවා. අපි එයාගෙන් අභිමත ජානයක් වෙන් කර ගන්නවා. මේකට අපි නමක් කියනවා නිවේශකය කියලා. හරිද? නිවේශකය කියලා කියනවා. ඊළඟට අපි මෙයාගේ බැක්ටීරියාවක් නැත්නම් ධාරකයක් ඉන්නවා. අපි මේ ධාරකයා තුලට යවන්න ඕනේ. හරිද? ධාරකයා තුලට යවන්නේ බැක්ටීරියා ප්ලාස්මිඩ වලින්. හරිද? බැක්ටීරියා ප්ලාස්මිඩ තමයි අපි පාවිච්චි කරන්නේ වාහකයේ විදිහට. ධාරකයා තුලට
මේ නිවේශකයේ අරන් යන කෙනාට අපි කියනවා වාහකයක් කියලා. අපි වාහකයේ විදිහට පාවිච්චි කරන බැක්ටීරියා ප්ලාස්මිඩ්. ඊළඟට අපි මේ බැක්ටීරියා ප්ලාස්මිඩ් අපිට අවශ්‍ය නැති තැනකින් සීමා එන්ඩෝනියුක්ලියස් එන්සයිම් වලින් කපලා ගන්නවා. හරිද? මෙයායි වාහකයට ඕනේ නැති තැන. අන්න එතෙන්ට ගෙනහල්ලා නිවේශකයේ සෙට් කරනවා. හරිද? නිවේශකයේ සෙට් කරනවා. සෙට් කළා නිවේශකයත් එක්ක මෙයාව අරන් යනවා ධාරකයා තුලට. ධාරකයා තුලට. හරිද? ධාරකයා තුලට අරන් යනවා. ඕක තමයි මේ කතාව. හරිද? ගෙනිච්චට පස්සේ ධාරකයාව අපි දන්නවා මේ ශුද්‍ර ජීවීන් ගත්තා බැක්ටීරියා හරි දිලී හරි කවුරු ශුද්‍ර ජීවීන් ගත්තාම මෙයාලව අපිට රෝපණය කරන්න පුළුවන් රෝපණ මාධ්‍ය තුල. හරිද? රෝපණ මාධ්‍ය තුල රෝපණය කරාම මොකද වෙන්නේ? මෙයාලගේ ඝනාවාස ඇති වෙමින් මෙයාලගේ සංඛ්‍යාව ගොඩක් වැඩි වෙනවා. හරිද? ඝනාවාස ඇති කරගෙන මෙයාලගේ සංඛ්‍යාව ගොඩක් වැඩි වෙනවා. හරිද? ගොඩක් වැඩි වෙනවා. මෙයාලගේ සංඛ්‍යාව වැඩි වෙද්දි මෙන්න මේ කට්ටියත් ගොඩක් වැඩි වෙනවා. අපිට අවශ්‍ය ජානෙත් ගොඩක් වැඩි වෙනවා. හැබැයි මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. හරිද? මෙහෙම කතාවක් තියෙනවා. අපි ගත්තාම ඒ කියන්නේ අපි නිවේශකේනුත් දානවා කෑලි ගොඩක්. හරිද? නිවේශකෙන් කෑලි 100ක් දානවා කියලා හිතන්න. අපි ළඟ මෙන්න මේ ප්ලාස්මිඩ ඉන්නවා කෑලි 300ක් විතර. හරිද? 300ක් විතර ඉන්නවා. ඊට අමතරව ගත්තාම නැත්නම් ප්ලාස්මිඩත් 100යි කියලා හිතමු. හරි. අපි ඒවත් 100යි කියමුකෝ. ඒවත් 100යි. මේවත් 100ක් ඉන්නවා. හරිද? ඊට අමතරව අපි ළඟ බැක්ටීරියා සෛල ගොඩක් ඉන්නවා. හරිද? බැක්ටීරියා සෛල මිලියන ගාණක් බිලියන ගාණක් විතර ඉන්නවා. හරිද? එතකොට මෙහෙම වැඩක් වෙනවනේ. අපි ළඟ ඉන්නේ මෙන්න මේ වගේ කට්ටිය. වාහකයෝයි නිවේශකයේ සෙට් වෙච්ච වාහකයෝ අපි හිතමු මේ 100ම සෙට් වුණා. හරිද? 100ම මේ වාහකයත් එක්ක සෙට් වුණා. එතකොට නිවේශකයේ සෙට් වෙච්ච වාහකයෝ නැත්තම් ක්ලෝර වාහකයෝ අපි ළඟ ඉන්නේ 100යි. හරිද? ක්ලෝර වාහකයෝ අපි ළඟ ඉන්නේ 100යි. එතකොට අපි ළඟ බැක්ටීරියා සෛල තියෙනවා මේ මිලියනයක් විතර. හරිද? බැක්ටීරියා සෛල මිලියනයක් විතර තියෙනවා. ධාරක සෛල මිලියනයක් විතර තියෙනවා. එතකොට ඔය මිලියන ගාණින් ඇත්තටම බැලුවොත් එහෙම එන පොඩි සංඛ්‍යාවක් අස්සේ විතරයි නේද? මෙන්න මෙයාලා ඉන්නේ. නේද? එතකොට අපිට අර මිලියන ගාණින්ම වැඩක් තියනවද? මේ මිලියන ගාණින්ම වැඩක් නැහැ. අපිට මෙයාලා ඉන්න 100 දෙනාගෙන් විතරයි වැඩක් තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මෙයා මේ වාහකය ධාරකයා තුළට ඇතුල් වෙන ක්‍රියාවලියට අපි කියනවා පරිණාමණය කියලා. පරිණාමණය. මෙන්න මේ පරිණාමණය කියන ක්‍රියාවලිය වෙච්ච 100 දෙනා විතරයි අපිට වැඩගත් වෙන්නේ. නේද? අපිට ඉතින් මේක ක්ලෝන් කරගන්න ඕනේ. මෙයාව වැඩි කරගන්න ඕනේ. ඉතින් අපිට අර මොකවත් නැති උන්ගේ වැඩක් තියනවද? නැහැ. අපිට උන්ගේ වැඩක් නැහැ. හරිද? අපි උන් අයින් කරන්න ඕනේ. හරිද? සලකුණු ජානකින් කරන්න අන්න ඒ වගේ වැඩ. සලකුණු ජානකින් කරන්න ඒ වගේ වැඩ. ඒ කියන්නේ ඕකේ ඔය රූපයක් තියෙනවා ඔයාලට මේ රිසෝස් බුක් එකේ එහෙම. ඒක නම් බලන්න උවමනාවක් නැහැ. කියන්නේ මතක තියාගන්න උවමනාවක් නැහැ. හරිද? මේ වගේ වැඩ. මේ වාහකයා ඉන්නෝනේ. වාහකයාගේ යම් කිසි ස්ථානයක නැත්තම් බහුවිධ ක්ලෝනකරණ ස්ථානයකට කියලා තැනකට තමයි ඇවිල්ලා නිවේශකයේ සෙට් වෙන්නේ. හරිද? ඇවිල්ලා නිවේශකයේ සෙට් වෙන්නේ. ඔය වාහකයාගෙම තව තැනක තියෙනවා සලකුණු ජානයක්. හරිද? තව තැනක තියෙනවා සලකුණු ජානයක්. මේ සලකුණු ජාන වලින් මොකද්ද කරන්නේ? සලකුණු ජාන වලින් කරන්නේ හරිද? සලකුණු ජාන වලින් කරන්නේ මේ මොකක්ද දන්නවද? ඒක සලකුණු ජානය නිකන් ජානයක් කියන ලක්ෂණයක් ඇති කරන කෙනෙන්නේ. හරිද? මෙයාගේනොත් ලක්ෂණයක් තමයි තියෙන්නේ. මෙයාගෙන් ඇති වෙන ලක්ෂණය තමයි ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී. හරිද? ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී. ඒකේ තේරුම මොකද්ද? ඒකේ තේරුම තමයි ප්‍රතිජීවකයක් දුන්නා කියලා මෙයාලව විනාශ වෙන්නේ නැහැ. හරිද? මෙයාලව විනාශ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ කෙනෙක් බැක්ටීරියාවක් අස්සේ ඉද්දි බැක්ටීරියාව ප්‍රතිජීවකයක් මගින් විනාශ කරන්න පුළුවන්ද? බෑ. හේතුව මොකද්ද? ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී ජානයක් මෙයාලා ළඟ තියෙනවා. හරිද? මෙයාලා ළඟ තියෙනවා. අන්න ඒ වගේ එකකට අපි කියනවා සලකුණු ජානයක් කියලා. හරිද? එතකොට අපි ප්‍රතිජීවකයක් දෙනවා. ප්‍රතිජීවකයක් දුන්නාම මෙන්න මේ කට්ටිය ඉන්න අය ඉන්නේ. ඒ කියන්නේ පරිණාමණය වෙච්ච 100 දෙනා ඉන්නේ. හරිද? පරිණාමණය වෙච්ච 100 දෙනා මැරෙනවද? නෑ. හේතුව මොකද්ද? පරිණාමණය වෙච්ච 100 දෙනා ඇස්සේ තියෙන සලකුණු ජානයක් එයා ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී. ප්‍රතිජීවකයක් දුන්නාම මැරෙන්නේ නෑ. හැබැයි අනිත් මිලියන ගානම ඉන්නේ. අනිත් මිලියන ගානම මැරිලා යනවා. හරිද? අනිත් මිලියන ගානම මැරිලා යනවා. මොකද හේතුව? එයාලට පරිණාමණය වෙලා නැහැ. කියන්නේ එයාලගේ අස්සේ මෙන්න මේ ප්ලාස්මිඩේ මේ ප්ලාස්මිඩේ නැහැ. මේ වාහකේ නැහැ.
වාහකේ නැහැ කියන්නේ යාලා ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී. යාලස්ස මේ ජානේ නැහැ. යාලස්ස ජානේ නැහැ කියන්නේ යාලා ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී. ඒ නිසා මේ නෙමෙයි ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී නැහැ. හරිද? ඒ නිසා යාලා මැරිලා යනවා. හරිද? ඒ නිසා යාලා මැරිලා යනවා. ආයි බලන්න. වාහකයේ තියෙන සලකුණු ජානයක් ඒකෙන් කරන්නේ ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධීතාවයක් ඇති කරනවා. හරිද? ප්‍රතිජීවක දීවට දුන්නට මැරෙන්නේ. එතකොට මේ සලකුණු ජානයේ තියෙන ප්ලාස්මිඩ තියෙන ධාරක සෛල තියෙන්නේ. මෙයාලා ඉන්න ධාරක සෛල ප්‍රතිජීවක හමුවේ මැරෙන්නේ නැහැ. හරිද? ප්‍රතිජීවකයක් දුන්නා කියලා ඔන්න ප්‍රතිජීවකයක් දෙනවා. මොකද්ද කරන්නේ? ප්‍රතිජීවකයක් දුන්නාම මෙයාගෙන් ප්‍රතිරෝධීතාවයක් ඇති වෙනවා. මෙයාගෙන් ප්‍රතිරෝධීතාවයක් ඇති වෙනවා. ඒ නිසා මැරෙන්නේ නැහැ. හැබැයි මෙයාලා නැත්තම් මොකක්ද වෙන්නේ? මෙයාලා නැත්තම් ප්‍රතිජීවකයක් දුන්න ගමන් ප්‍රතිරෝධයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේක මැරිලා යනවා. හරිද? මේක මැරිලා යනවා. අපි කරන්නේ ওই සලකුණු ජාලයක් මේකට තියෙනවා. සලකුණු ජාලය තමයි ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධීකම ඇති කරන සලකුණු ජාලය. එහෙම දාලා තියෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? එතකොට පරිණාමණය වෙච්ච කට්ටිය ප්‍රතිජීවක හමුවේ මැරෙන්නේ නැහැ. අපිට ඕනේ නැති අය ඉන්නේ. අපිට ඕනේ නැති අයව මරා ගන්න පුළුවන් ප්‍රතිජීවක වලින්. හරිද? ප්‍රතිජීවක වලින්. ඒක තමයි මේ සලකුණු ජාන වලින් කරන්නේ. හරිද? සලකුණු ජාන වලින් අපි කරන්නේ. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ ප්‍රශ්නේ? මේ බලන්නකෝ. පරිණාමණය කියන්නේ මෙහෙමනේ. වාහකයා මේ බැක්ටීරියාව අස්සට වෙන්න මේ වාහකයා අනේකට අපි කියනවා පරිණාමණය කියලා. ඇත්තටම අපි ළඟ වාහකයෝ 100ක් ඉන්නවා. හරිද? වාහකයෝ 100ක් ඉන්නවා. නිවේශකයෝ 100ක් ඉන්නවා. මෙයාලා 100යි, මෙයාලා 100යි ඉන්නවා. ඇත්තටම බැලුවොත් හරිද? මෙන්න මේ 100 දෙනාම ගිහිල්ලා මේ 100 දෙනත් එක්ක ගානට සෙට් වෙන්නේ නැහැ. ඇත්තටම බැලුවොත්. ඒ කියන්නේ මෙයාලගෙන් 10ක් විතර තමයි මෙයාලා 10ක් එක්ක විතර සෙට් වෙන්නේ. 100ම සෙට් වෙන්නේ නැහැ. එතකොට අර සෙට් වෙච්ච නැති තව 90ක් තියෙනව නේද? මේ නිවේශකයේ සෙට් වුනේ නැති තව 90ක් තියෙනවා නිකම්ම මෙන්න මේ වගේ කට්ටිය. එයාලා වුණත් පරිණාමණය වෙන්න පුළුවන් නේද? එයාලා වුණත් පරිණාමණය වෙන්න පුළුවන් සෛලය ඇතුළට. එතකොටත් ඉතින් අපිට ඕනි වැඩේ වෙන්නේ නැහැ. කියන්නේ පරිණාමණය වෙලා. එතකොට මෙයාලගෙත් සලකුණු ජානය තියෙනවා මේ. මෙයාලගෙත් සලකුණු ජානය තියෙනවා. හැබැයි නිවේශකේ නැහැ. අපිට ඕනි කෙනා නැහැ. මෙයාම නැහැ. සලකුණු ජානයක් තියෙනවා. එතකොට ප්‍රතිජීවක වලින් විනාශ වෙනවද? ප්‍රතිජීවක වලින් විනාශ වෙන්නේ නැහැ. හරිද? ප්‍රතිජීවක වලින් විනාශ වෙන්නේ නැහැ. හැබැයි කතාව තියෙන්නේ මොකද්ද? කතාව තියෙන්නේ අපිට වැඩකුත් නැහැ. දැන් මෙයාලා පරිණාමණය වුණා කියලා වැඩක් නැහැනේ. අපිට මෙන්න මේ කට්ටිය තමයි පරිණාමණය වෙන්න ඕනේ. මෙයාව තමයි පරිණාමණය වෙන්න ඕනේ. නේද? වාහකයේ විතරක් නෙමෙයි. මෙයා තමයි පරිණාමණය වෙන්න ඕනේ. එතකොට එයාව පරිණාමණය වෙන්නේ නැහැනේ. ඒ වගේ අයට අපි තව සලකුණු ජානයක් පාවිච්චි කරනවා. හරිද? ඒකට උදාහරණය මොකක්ද කියලා දීලා නැහැ. අපි තව සලකුණු ජානයක් පාවිච්චි කරනවා කියන එක මතක තියාගන්න. හරිද? එතකොට නිවේශකයේ සෙට් වුණාම මේ ජානය අක්‍රිය වෙනවා. හරිද? මේ ජානය අක්‍රිය වෙනවා. මේ ජානය අක්‍රිය වෙච්ච කට්ටියට විතරයි පැවැත්මක් තියෙන්නේ. මේ අර ජානේ සක්‍රිය වෙච්ච අය ඉන්නවනේ. අර කියන්නේ දෙවෙනි සලකුණු ජානේ සක්‍රිය වෙච්ච අයව මේ බැක්ටීරියා සෛල තුළදී නැත්නම් ධාරක සෛල තුළදී විනාශ වෙලා යනවා. හරිද? ධාරක සෛල තුළදී විනාශ වෙලා යනවා. ඕකත් මතක තියාගන්න. සරලයි කතාව. ඒ කියන්නේ පරිණාමණය වුණ පළියට. ඒ කියන්නේ හැමෝම පරිණාමණය වෙන්නෙත් නැහැ. හැම සෛලයකටම හැමෝම පරිණාමණය වෙන්නෙත් නැහැ. පරිණාමණය වුණ පළියට එයාගේ ළඟ නිවේශකයේ තියනවා කියන්නත් බෑ. ඒ නිසා අපිට සලකුණු ජාන දෙකක් අවශ්‍යයි. අපි එක්කෙනෙක් ගැන නම් දන්නවා එක්කෙනෙක් තමයි අර ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධී කෙනා. අනිත් කෙනා ගැන හරි සඳහනක් නැහැ. හරිද? හරියට සඳහනක් නැහැ. ඕක තමයි සලකුණු ජානවල කතාව. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ DNA පුස්තකාල ගැන. හරි. අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ DNA පුස්තකාල ගැන. මොනවද මේ DNA පුස්තකාල කියන්නේ? හරිද? ඒක මෙහෙමද. අපි අපේ ඇඟේ සෛලයක් හිතන්නකෝ. අපේ ඇඟේ සෛලයක තියෙනවනේ DNA විශාල ප්‍රමාණයක්. ඔය අපේ ඇඟේ සෛලවල තියෙන සමස්ත DNA එකතුවට අපි කියනවා ජෙනෝමය කියලා. නැත්තම් ජිනෝමය. හරිද? ජෙනෝමය නැත්තම් ජිනෝමය. කොහොම කියනවනේ. හරිද? අපි කරන්නේ ඔන්න ඔය සමස්ත DNA ටික පිටට ගන්නවා. හරිද? සමස්ත DNA ටික පිටට ගන්නවා. පිටට අරගෙන අපි සීමා එන්ඩෝනියුක්ලියස් එන්සයිම් පාවිච්චි කරලා මෙයාලව එක එක විදිහේ කැබලි වලට කඩනවා. හරිද? අපි දන්නෙත් නැහැ එක එක විදිහේ කැබලි වලට කඩනවා.
එතකොට දිගානුව එක එක විදිහේ කැබලි ගොඩක් අපිට හම්බ වෙනවනේ නේද? දිගානුව එක එක විදිහේ කැබලි ගොඩක් හම්බ වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ වාහකයක් ගන්නවා. හරිද? වාහක. වාහක ගන්නවා ගොඩක්. මේ හැම වාහකයක්ම සරල සමයි. හරිද? එකම විදිහේ වාහක ගන්න. එකම විදිහේ වාහක සරල සම වාහක අරගෙන අපි මේ කැබලි හැම එකක්ම මෙයාලත් එක්ක එකතු කරනවා. හරිද? මෙයාලත් එක්ක එකතු කරනවා. එකතු කරාම අපිට මේ වගේ අය හම්බ වෙනවනේ. මේ වගේ අය හම්බ වෙනවා. හරිද? මේ වගේ අය හම්බ වෙනවා. ඔන්න ඔය විදිහට අය හම්බ වෙනවා. ඔය හම්බ වෙන කට්ටිය ඉන්නේ. ඔන්න ඔය හම්බ වෙන කට්ටියව අපි බැක්ටීරියා සයිලස්වල දානවා. හරිද? බැක්ටීරියා සයිලස්වල දානවා. මේ විදිහට. බැක්ටීරියා සයිලස්වල දාලා මෙයාලව ප්‍රචාරණය කරනවා. ඒ කියන්නේ මෙයාලව රෝපණ මාධ්‍යයක වගා කරනවා. රෝපණ මාධ්‍යයක රෝපණය කරනවා. හරිද? සුදුසු මාධ්‍යයක. ඊළඟට මොකද්ද කරන්නේ? මෙහෙම. හරිද? මෙයාලා බැක්ටීරියා අස්සර දාලා බැක්ටීරියාව වගා කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? මෙයාලා තව ගුණණය වෙලා මේ කට්ටිය මේ හැම කට්ටිය මේ කට්ටියවමනේ. හරිද? එයාලා ගුණණය වෙනවා. හරිද? ගුණණය වුණාට පස්සේ අපි කරන්නේ ආපහු මේ බැක්ටීරියා සෛල වලින්. හරිද? බැක්ටීරියා සෛල වලින් මෙන්න මේ ප්ලාස්මිඩ වාහකයත් එක්ක තියෙන කට්ටියව විසංගමනය කරනවා. ආපහු එළියට ගන්නවා. හරිද? බැක්ටීරියා සෛල වලිනුත් එළියට ගන්නවා. බැක්ටීරියා සෛල වලින් එළියට අරගෙන මෙන්න මේ වගේ ටෙස්ට් ටියුබ් වල ගබඩා කරලා තියෙනවා. හරිද? ටෙස්ට් ටියුබ් වල ගබඩා කරලා තියෙනවා. මෙහෙම ටෙස්ට් ටියුබ් වල ගබඩා කරලා තියෙනවා. හේතුව මොකද්ද මෙහෙම ගබඩා කරලා තියන්න? හේතුව තමයි අපිට ඕනි වෙලාවට මෙයාව අරගෙන අධ්‍යයනය කරන්න නැත්නම් ආපහු ප්‍රතිවලිත කරන්න මොකකට හරි පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඔය වගේ එකකට මෙන්න මේ වගේ එකකට අපි කියනවා DNA පුස්තකාලයක් කියලා. ආව බලන්න කරපැඩි. අපේ ගෙනෝමය ගන්නවා. ගෙනෝමයෙන් DNA ටික එළියට ගන්නවා. DNA ටික එළියට අරගෙන මොකද්ද කරන්නේ? සීමා එන්ඩෝනියුක්ලියස් එන්සයිම් වලින් කඩනවා. ඊළඟට එකිනෙකට සරල සමවාහක ගන්නවා. එකිනෙකට සරල සමවාහක ගොඩක් අරගෙන මෙන්න මේ නිවේශකයන් සියරම මෙයාලට නිවේශනය කරනවා. නැත්නම් මෙයාලට එකතු කරනවා. හරිද? මෙයාලට එකතු කරනවා. එකතු කරලා එයාලව බැක්ටීරියා තුළ වගා කරනවා. නැත්නම් බැක්ටීරියා වලට පරිණාමණය කරලා බැක්ටීරියාවන්ව වර්ධනය කරනවා. තව ගුණණය කරනවා. ගුණණය කරලා අන්නේ බැක්ටීරියාවන්ගෙන් ආපහු අර මේවා ටික විසංගමනය කරලා අපි හදනවා මේ නාලස්තව හදනවා මේකක්. ඒවට අපි කියනවා DNA පුස්තකාල කියලා. හරිද? ඕක සරලයි. DNA පුස්තකාල කියන්නේ අන්න ඒ වගේ සරල කතාවක්. මෙතන ඉතින් පොඩ්ඩක් මේ අමාරු කරලා තියෙනවා මේ කැබලි අහඹු කැබලි වලට කඩන්නේ ඒවා එක එක ප්‍රමාණ. ඔහොම කියලා මේ පොතේ තියෙන එක ටිකක් අමාරුයි තේරුම් ගන්න. ඒ වුණාට ඕක ඔය වගේ සරල කතාවක්. හරිද? ඔය වගේ සරල කතාවක්. එතකොට ඊට අමතරව දැන් අපි මෙතනදී ගත්තේ මෙවෙන් DNA පුස්තකාලයක් හැදුවේ. ඕක තමයි DNA පුස්තකාලයක් හදන ක්‍රියාවලිය. හැබැයි තව DNA පුස්තකාල වර්ගයක් තියෙනවා. ඒකේ නම තමයි cDNA පුස්තකාල. හරිද? cDNA පුස්තකාල. ඒක මෙහෙම වැඩ. අපේ ඇඟේ පටකවල නැත්නම් සෛලවල තියෙනවනේ mRNA. හරිද? mRNA තියෙනවනේ. ඔන්න ඔය mRNA එකතුවට අපි කියනවා ට්‍රාන්ස්ක්‍රිප්ටෝමය කියලා. හරිද? mRNA එකතුවක් තියෙනවා. මොකට අපි කියනවා ට්‍රාන්ස්ක්‍රිප්ටෝමය කියලා. අපි කරන්නේ අන්න අර mRNA ටික එළියට ගන්නවා. හරිද? mRNA සීරම ටික එළියට ගන්නවා. නැත්නම් ට්‍රාන්ස්ක්‍රිප්ටෝමය කියන එක එළියට ගන්නවා. කලින් එළියට ගත්තේ මොකද්ද? කලින් ගත්ත ගෙනෝමය. දැන් ඒකද? නැහැ. දැන් ගන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ටෝමය. ට්‍රාන්ස්ක්‍රිප්ටෝමය එළියට ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාව හරිද? mRNA එකෙන් DNA එකක් හදනවා. mRNA එකෙන් DNA එකක් හදුනහම අපි මොකක්ද ඒකට කියන්නේ? cDNA එකක් කියලා කියනවා. හරිද? cDNA එකක් කියලා කියනවා. mRNA නැත්නම් RNA එකකින් DNA එකක් හදන ක්‍රියාවලිය මොකද්ද? reverse transcription. reverse transcription. එහෙම නැත්නම් ප්‍රතිවර්තී ප්‍රතිලේඛනය කියලා කියනවා. හරිද? ප්‍රතිවර්තී ප්‍රතිලේඛනය කියලා කියනවා. එතකොට හරිද? එතකොට mRNA එක කියන්නේ තනිදාමයක්නේ. mRNA කියන්නේ තනිදාමයක්. එතකොට මෙතන හැදෙන්නේ තනිදාමයක්නේ නේද? මෙතන හැදෙන්නේ තනිදාමයක්. අපිට DNA එකක් නම් තනිදාමයක් හරියන්නේ නැහැ. DNA එකක් නම් දාම දෙකක් තියෙන්න ඕනේ. එතකොට මෙයාව අච්චුදාමයේ විදිහට තියාගෙන DNA polymerase ඉන්නේ. DNA polymerase පාවිච්චි කරලා හදනවා තව දාමයක්. එතකොට මෙන්න මේ දිත්ත දාම cDNA එකක් එනවා. double strand cDNA එකක් එනවා. හරිද? දිත්ත දාම cDNA එකක් එනවා. ඊළඟට අපි මොකද්ද කරන්නේ? ඊළඟට අර කලින් කතාව.
මෙයාලව සීමා එන්ඩෝනියුක්ලියස් දාලා එක එක කෑලි වලට කඩනවා. එක එක කෑලි වලට කඩනවා. හරිද? ඊට පස්සේ සරල සම එකිනෙකට සරල සම වාහක ගොඩාක් ගන්නවා. එකිනෙකට සරල සම වාහක ගොඩක් ගන්නවා. මේ දෙගොල්ලන්ව එකට එකතු කරනවා. මේ දෙගොල්ලන්ව එකට එකතු කරනවා. මේ විදිහට. එකට එකතු කළා මෙයාලව බැක්ටීරියා සෛල නැත්තම් ධාරක සෛල තුලට පරිණාමණය කරනවා. හරිද? ධාරක සෛල තුලට පරිණාමණය කරනවා. ඊට පස්සේ යාලව ගුණනය කරනවා. ගුණනය කරලා ආපහු අර මේවා ටික එළියට විසංගමනය කරලා ඒවා නාලස්තව තියාගන්නවා. ඒවා නාලස්තව තියාගන්නවා. හරිද? ටෙස්ට් ටියුබ් වල දාලා තියාගන්නවා. ඔය වගේ එකකට අපි කියනවා cDNA පුස්තකාලයක් කියලා. cDNA පුස්තකාලයක්. cDNA පුස්තකාලයක වැදගත්කම තමයි එළියට ගන්න ජිනෝමේ නෙමෙයි ට්‍රාන්ස්ක්‍රිප්ටෝමේ. හරිද? DNA එකක් නෙමෙයි එළියට ගන්න mRNA එකක්. mRNA එකකින් තමයි DNA එකක් හදන්නේ. අන්නේ හදන DNA එකේ නම cDNA නිසා තමයි මේක cDNA පුස්තකාලයක් වෙලා තියෙන්නේ. හරිද? cDNA පුස්තකාලයක් වෙලා තියෙන්නේ. එතකොට DNA පුස්තකාල කියන කතාවත් ඔතනින් ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ DNA ඇතුළු කිරීමේ පද්ධතිය ගැන කතා කරන්න. හරිනම් ඉවල්ලේ අපි ඊළඟට බලන්න තියෙන්නේ DNA ඇතුළු කිරීමේ පද්ධතිය. DNA ඇතුළු කිරීම කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අර නිවේශකයේ තියෙන්නේ. නිවේශකයයි ඊළඟට මේ ප්ලාස්මිඩ කැල්ල. හරිද? මෙයාලව ධාරකයා තුළට ඇතුල් කරන එකට තමයි අපි කියන්නේ මේ දෙන්නව ධාරකයා තුළට ඇතුල් කරන එකට තමයි අපි කියන්නේ මේ DNA ඇතුළු කිරීම කියලා. හරිද? මේකට අපි භාවිතා කරන ක්‍රමවලට තමයි ඔය DNA ඇතුළු කිරීමේ පද්ධති කියලා කියන්නේ. හරිද? පද්ධති කියලා කියන්නේ. එතකොට මෙයා ඇතුළු වෙන එකට අපි සරලව කියනවා පරිණාමණය කියලා. හරිද? සරලව කියනවා පරිණාමණය කියලා. ඒ කියන්නේ මෙයා ඇතුළු වෙලා ඉන්න ධාරකයකට අපි කියනවා පරිණාමණය වෙච්ච ධාරකයක් කියලා. නැත්නම් පරිණාමණය වෙච්ච සෛලයක් කියලා. හරිද? එතකොට සරලවම මෙයාට ඇතුළු වෙන්න තියෙන ස්වභාවික ක්‍රියාවලිය තමයි පරිණාමණය. පරිණාමණය. හරිද? එතකොට පරිණාමණය කියලා කියන්නේ DNA ඇතුළු කිරීමේ පද්ධතිවල අර මොකක්ද ඒකට කියන්නේ මේ ස්වභාවිකම වෙන ක්‍රියාවලිය. හරිද? මේක ගොඩක් අකාර්යක්ෂමයි. ඒ කියන්නේ මේක ඇතුළට යන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ගොඩක් කට්ටිය යන්නේ නැහැ. හරිද? ඒ නිසා මේක ගොඩක් අකාර්යක්ෂමයි. හරිද? මෙයා ගත්තාම සෛල පටලය හරහා කෙලින්ම ඉතින් යනවා. සෛල පටලය හරහා DNA කෙලින්ම ඇතුළත් කරගන්නවා. හරිද? එතකොට මේ සෛල පටලය හරහා DNA ඇතුළත් කරගන්න මෙන්න මේ සෛලයට තියෙන හැකියාව මත පදනම් වෙනවා මේ පරිණාමයේ කාර්යක්ෂමතාවය. පරිණාමනයේ කාර්යක්ෂමතාවය. හරිද? මෙයාට මේ සෛල පටලය හරහා ඇතුළත් කරගන්න අමාරුයි නම් පරිණාමනය ගොඩක් අකාර්යක්ෂමයි කියලා කියනවා. ගොඩක් අකාර්යක්ෂමයි කියලා කියනවා. හරිද? එතකොට අපිට ඕනි නම් පිටත ඉඳලා කියන්නේ අපිට පුළුවන් මේ පරිණාමණය වෙන වේගය වැඩි කරන්න. හරිද? පරිණාමණය වෙන වේගය වැඩි කරන්න අපිට බාහිර සාධක යොදලා දෙන්න පුළුවන්. නැත්නම් පරිණාමයේ ශක්්‍යතාවය වැඩි කරනවා කියලා කියනවා. ශක්්‍යතාවය වැඩි කරනවා කියලා කියනවා. ඒවා ඉතින් සිංහල වචන හොඳේ. මේ අපිට බාහිරව පුළුවන්. අපි ওই වගේ වට යොදා ගන්නවා. එකක් තමයි අපේ ඊළඟ DNA ඇතුළු කිරීමේ පද්ධතිය පාරණයනේ. හරිද? මේකත් ස්වභාවිකයි. පාරණයනේ. මේකත් ස්වභාවිකයි. මේකෙදි මොකක්ද වෙන්නේ? මේකෙදි වාහකයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ බැක්ටීරියා ප්ලාස්මිඩයක් නෙමෙයි. බැක්ටීරියා භක්ෂක වෛරස් එකක්. හරිද? බැක්ටීරියා භක්ෂක වෛරස් එකක්. මීට අමතරව වෙන ශාක භක්ෂක වෛරස් වගේ ඒවත් ගන්න පුළුවන්. එතකොට ඉතින් මේ බැක්ටීරියා සෛලයක් නෙමෙයි ධාරකයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ශාක සෛලයක් තමයි ධාරකයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. අපි දැන් බැක්ටීරියා භක්ෂක වෛරස් එක ගමුකෝ. බැක්ටීරියා භක්ෂක වෛරස් එකේ හරිද? වෛරස් එක කෑලි දෙකයිනේ. ඒ කෑලි දෙකෙන් මෙයාගේ කැප්සිඩේ තියෙන්නේ. මෙයාගේ කැප්සිඩේ ඇස්සේ අපි ගබඩා කරනවා. අපිට යවන්න ඕනි ප්ලාස්මිඩේ. හරිද? එයාව ගබඩා කරනවා. ගබඩා කරලා මොකද්ද කරන්නේ? මෙයාව දානවා අර බැක්ටීරියා සෛලෙට. දැම්මට පස්සේ බැක්ටීරියා භක්ෂක වෛරස් එකේ හරිද? බැක්ටීරියා සෛලේ සෛල පටලය විනාශ කරලා මෙයා යනවා මේක ඇතුළට. ගිහිල්ලා කැප්සිඩේ හින්දා හරිද? කැප්සිඩේ හින්දා මේ සෛල පටලය විනාශ කරගෙන යද්දි මෙයාට වෙන්න තියෙන හානිය අඩු වෙනවා. මේ ඇතුළේ ඉන්න කෙනාට හානියක් වෙන්නේ නැහැ. ගිහිල්ලා යාව මේක අස්සට දානවා. ඊට පස්සේ මේ පරිණාමණය වෙලානේ. ඊට පස්සේ මේ ඇතුළට ගිහිල්ලා. ඊට පස්සේ අර ක්ලෝන් වෙන එක හරි වෙන්න තියෙන දේවල් ටික වෙනවා. හරිද? මේක පරිණාමණය කියන ක්‍රියාවලියට වඩා
මේ පාර නයනය කියන ක්‍රියාවලිය කාර්යක්ෂමතාවයෙන් වැඩි. හරිද? පාර නයනය කියන ක්‍රියාවලිය කාර්යක්ෂමතාවයෙන් වැඩි. ඊට පස්සේ සෛලය අස්සට මෙයාව සෛලය අස්සට දාන්න අපි තව එකක් පාවිච්චි කරනවා. ඒකට අපි කියනවා ජාන තුවක්කුව කියලා. හරිද? ජාන තුවක්කුව. ඒකෙදි කරන්නේ රත්තරන් වගේ බැරලෝහ වටේට අර අපිට ඕනි නිවේශකය ආලේප කරනවා. හරිද? අපිට ඕනි නිවේශකය ආලෝප කරනවා. චූටි බිඳිති වලට ආලේප කරන්න. හරිද? ආලේප කරලා ඉහළ වේගයකින් හරිද? ඉහළ ප්‍රවේගයකින් මේ විදිනවා. මේක විදිනවා. තුවක්කුවක් නෙනේ. තුවක්කුවකින් විදිනවා. එතකොට මෙයා සෛල පටලය කඩාගෙන සෛලය අස්සර යනවා. සෛල පටලය කඩාගෙන සෛලය අස්සර යනවා. හරිද? ඒක තමයි ජාන තුවක්කුවේදී වෙන්නේ. ඊළඟට මෙතන තියෙන වැදගත්ම එක්කෙනා. මෙතන තියෙන වැදගත්ම එක්කෙනා තමයි මේ ඇග්‍රොබැක්ටීරියම් කියන බැක්ටීරියාව හරහා වෙන්නේ කතාව. හරිද? ඇග්‍රොබැක්ටීරියම් කියන බැක්ටීරියාව හරහා සිදු කරන මේ අර ඇතුළත් කිරීම ඒක මෙහෙමයි. හරිද? ඇග්‍රොබැක්ටීරියම් කියලා කියන්නේ මෙයා ශාක ආසාදනය කරන්නේ. ශාක ආසාදනය කරන පාංචු බැක්ටීරියාවක්. හරිද? ශාක ආසාදනය කරන පාංචු බැක්ටීරියාව. මෙයා යනවා ශාක ඇතුළට. ශාක ඇතුළට ගියාට පස්සේ මෙයාලා ශාක තුල ඇති කරනවා ආසාදනයක්. හරිද? හරිද? ශාක තුල ආසාදනයක් ඇති කරනවා. ඒ ආසාදනයෙන් ශාක සෛලවල අර්බුදයක් ඇති වෙනවා. ශාක සෛලවල අර්බුදයක් ඇති වෙනවා. අර්බුදයක් කියන්නේ මොකද්ද? අර්බුදයක් නිරුපද්‍ර වෙන්න පුළුවන්, සෝපද්‍ර වෙන්න පුළුවන්. කොහොම හරි ඒ කියන්නේ පිළිකාවක් බවට පත් වෙන්න පුළුවන් කෙනෙක් නේද? එතකොට මේ අර්බුදයක් කියන්නේ අසාමාන්‍ය විදියට සෛල විභාජනයට ලක් වෙච්ච එකක් නේ. ඒ කියන්නේ තියෙන්න ඕනි සෛල නෙමෙයි අසාමාන්‍ය විදියට සෛල විභාජනයට ලක් වෙනවා. හරිද? එතකොට මෙන්න මේ හදන සෛල තියෙන්නේ. මේ හදන සෛල ගත්තාම ඔය අර්බුදයේ තියෙන සෛලවල හරිද? ඔය අර්බුදයේ තියෙන සෛලවල ප්ලාස්මිඩ තියෙනවනේ. අර්බුදයේ සෛලවල ප්ලාස්මිඩ හැදිලා තියෙන්නේ මේ ඇග්‍රොබැක්ටීරියම්ගේ කොටසකින්. හරිද? ඇග්‍රොබැක්ටීරියම්ගේ ප්ලාස්මිඩ ඛණ්ඩයකින් තමයි මේ සෛල හැදිලා තියෙන්නේ. සෝරි. මේ සෛල හැදිලා තියෙන්නේ ඇග්‍රොබැක්ටීරියම්ගේ ප්ලාස්මිඩ ඛණ්ඩයකින්. එයාලගේ තියෙන ප්ලාස්මිඩත් හැදිලා තියෙන්නේ මේ ප්ලාස්මිඩ ඛණ්ඩයකින් කියලා කියන ඇග්‍රොබැක්ටීරියම් එක. කියන අර්බුදයේ තියෙන සෛල. හරිද? එතකොට මෙයාලගේ මේ ආසාදනය කිරීමේ හැකියාව විශේෂයි කියලා කියනවා ඒ නිසා. හරිද? දැන් බලන්නකෝ. මෙන්න මෙයා ළඟ තිබුණ ප්ලාස්මිඩයක් මෙන්න මේ අර්බුදය හරහා කොහොම හරි ශාක සෛල අස්සර ගිහිල්ලා නේද? මේ අර්බුදයේ තියෙන ශාක සෛල. හරිද? කොහොම හරි ශාක සෛල අස්සර ගිහිල්ලා. මෙයාගේ ප්ලාස්මිඩ අර්බුදය හරහා ශාක සෛල ඇතුළට ගිහිල්ලා. හරිද? ඒ නිසා මේවට අපි කියනවා හුවමාරු DNA එහෙම නැත්නම් tDNA කියලා. හුවමාරු DNA නැත්නම් tDNA කියලා කියනවා. හරිද? මේ tDNA කරන්නේ මේක ගඩුවක් හැදෙන එක ප්‍රේරණය කරනවා. නැත්නම් ශාක සෛලය මත අර ගැටයක් වගේ හැදෙන එක ප්‍රේරණය කරනවා. හරිද? ප්‍රේරණය කරනවා. විද්‍යාඥයෝ කරන්නේ මේ වගේ වැඩ. ඇග්‍රොබැක්ටීරියම්ගේ තියෙන ප්ලාස්මිඩියා. හරිද? ඇග්‍රොබැක්ටීරියම් මේ වගේ ප්ලාස්මිඩියක් තියෙනවා. ඕකෙන් ගොඩක් ඒවා ගත්තාම හානිකර ජාන තමයි මෙයාගේ ප්ලාස්මිඩයේ තියෙන්නේ. හරිද? හානිකර ජාන තියෙන්නේ. ඒ කියන්නේ ගඩුවක් ඇති කරන්න අවශ්‍ය කරන ජාන තමයි තියෙන්නේ. එයාලා කරන්නේ ඔන්න ඔය ජාන අයින් කරනවා. හරිද? ඔය ජාන අයින් කරාම ගඩුවක් ඇතිවීම කියන ලක්ෂණය එන්නේ නේද? ඒක අයින් කළා එතනට අපි නිවේශනය කරන්න ඕනි ජානය දානවා. හරිද? නිවේශනය කරන්න ඕනි ජානය දානවා. ඊට පස්සේ මෙයාව දානවා ශාක සෛලය ඇතුළට. ශාකය ඇතුළට දානවා. එතකොට මොකද කරන්නේ? මෙයා හදනෝනේ අර්බුදයක්. අන්න. දැන් අර්බුදයක් හැදුනට ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? මෙයාලගේ අර නරක ජාන ටික අයින් කරලානේ තියෙන්නේ. මෙයාලගේ නරක ජාන අයින් කරලා තියෙන්නේ. මෙයාලගේ දැන් තියෙන හොඳ ජාන. හොඳ ජාන වලින් මොකද කරන්නේ? හොඳ ජානත් මේ විදිහට ශාක සෛල ඇස්සට ප්ලාස්මිඩය යනවා මේ අර්බුදෙන්. මේක වැඩි වෙන්න හොඳ ජානයේ ශාක සෛලය ඇතුලේ වැඩි වෙනවා. ඕක තමයි කරන්නේ. හරිද? ඕක තමයි තියෙන කතාව සරල විදිහට. මේ tDNA වලින් අපි ප්‍රචණ්ඩ ජාන අයින් කළා අපිට ඕනි ජානය වැඩි දියුණු කරගන්නවා. ඔක ටිකක් වැදගත්. ආපහු පොඩ්ඩක් කියවලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි. මොකද්ද කතාව කියන්නේ. හරිනේ. එතකොට DNA ඇතුළු කිරීමේ පද්ධති කියන ටික ඉවර වෙනවා. ඒකෙන් අපේ 4 වෙනි වීඩියෝ එක ඉවර වෙනවා. අපිට ඊළඟට තියෙන්නේ අපේ අවසාන වීඩියෝ එක, 5 වෙනි වීඩියෝ එක අපි එකෙන් හම්බෙමු.